එකටම මම හිතන්නේ Zoom එකේ කට්ටිය ඇවිල්ලා ඇති නේද? මම හිතන්නේ ඔයගොල්ලෝ මාව දැක්කම දන්නවා මම පාස්ටර් මහාන්. හැම කෙනෙකුම ජේස්පීටයි අපි ඊළඟ සෙෂන් එකට ඊළඟ විෂය පටන් ගන්න යන්නේ. අපි සුද්ධාත්මයන්න් පිළිබඳ දේව ධර්මය මතක් කර ගැනීමකට තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ සටහන් පොත් අරගෙන චෙක් කරගන්න. ඉස්සලා ක්‍රමානුකූල බයිබල් අධ්‍යයනය ගැන කතා කරා වගේම විවිධ ගුරුවරු ඔයගලන්ට උගන්වලා ඇති. ඉතින් අපි එක ගුරුවරයෙක් යටතේ මතක් කර ගැනීමක් කරන්න තමයි යන්නේ. හොඳයි ඔයගලන්ට මතක ඇති අපි පාඩම පටන් ගන්නකොටම අපි මේකෙදී කතා කරන විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි සුද්ධාත්මයන්න් පිළිබඳ දේව ධර්මය කියලා මේ පාඩමේ නම. සුද්ධාත්මයන්න් පිළිබඳ දේව ධර්මය. සුද්ධාත්මයන් පිළිබඳ දේව ධර්මය කියන එක අපි විශේෂ කොට කතා කරනවා. ඇයි අපි මේ නම කියන්නේ කියලා මේ විෂයට. දේව ධර්මය කියන එකේ අදහස තමයි ශුද්ධ බයිබලය තුල එහෙම නැත්නම් ලියා තිබෙන ලියවිල්ල තුලින් තමයි අපි අපේ පාඩම උගන්වන්නේ. ඒ කියන්නේ අපි කතා කරන හැම දෙයක්ම අපිට ලියවිල්ල තුල බයිබල් පදයක් තුල පෙන්වන්න පුළුවන්. ඇයි අපි එහෙම කියන්නේ? මේ විෂය කෙනෙකුට කියන්න පුළුවන් ඔයාට හිතෙන දේ ඔයා ඉගෙනුවයි කියලා. ඔයාගේ අදහසක් මේක කියලා. නෑ එහෙම කියන්නේ නැතුව සම්පූර්ණම ලියවිල්ල තුලින්ම උගන්වන්නේ. එතකොට කාටවත් මේක මේ පරම සත්‍ය හැටියට මිසක් කවුරුත් නිර්මාණය කරපු දෙයක් හැටියට නෙමෙයි හැංගෙන්නේ. අපි සම්පූර්ණයෙන්ම සුද්ධ බයිබලය තුලින් තමයි මේ පාඩම ගොඩනගලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට අපි සුද්ධාත්මයන් පිළිබඳ දේව ධර්මය ගැන කතා කරනකොට උගන්වනකොට අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන වචනේ කතා කරනවා. ඒක තමයි නියුමාටොලොජි කියලා. නියුමාටොලොජි කියලා සද්ද කරන්නේ නියුමැටොලොජි නෙමෙයි නියුමාටොලොජි කියලා. නියුමා කියලා කියන්නේ හුස්ම සහ ආත්මය. ඒක ග්‍රීක වචනයක්. ඒතකොට නියුමාටොලොජි කියන වචනේ ඉංග්‍රීසි වචනයක්. මේ ඉංග්‍රීසි වචනය හැදෙනකොට ග්‍රීක වචනයක් සහ ඉංග්‍රීසි වචනයක් එකතු වෙලා සම්බන්ධ වෙලා තමයි ඒකට එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. නියුමා කියලා කියන වචනේ ග්‍රීක වචනය. ඒක හුස්ම සහ ආත්මය කියන තේරුම ඒකට තියෙනවා. ලොජි කියලා කියන්නේ අධ්‍යයනය එහෙම නැත්නම් ස්ටඩි කරනවා කියන එක. එතකොට මෙතන හුස්ම සහ ආත්මය කියලා කිව්වහම අපි කතා කරන්නේ බයිබලයේ තුල විෂයක්. ඒ හුස්ම සහ ආත්මය කියද්දී අපිට හැඟෙනවා එතකොට මේ හුස්ම කියන්නේ ආත්මය කියලා කියන්නේ සුද්ධ ආත්මයන්න් වහන්සේ ගැන තමයි කියලා. ඒතර සුද්ධ ආත්මයන්න් වහන්සේ ගැන ස්ටඩි කරන එක ඉගෙන ගැනීම තමයි අපි නියුමාටොලොජි කියලා නම් කරන්නේ. එතකොට අපි මේ පාඩම කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදාගෙන තමයි ඉගෙන ගන්නෙ. ඒක අපේ තේරුම් ගැනීමට පහසුයි. පළවෙනිම අපි හඳුනා ගැනීමකට යනවා සුද්ධාත්මයන්න් ගැන. ඊළඟට අපි සුද්ධාත්මයන් වහන්සේගේ ඵල කියන දේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ සුද්ධාත්මයන් වහන්සේගේ සමායන සුද්ධාත්මයන් වහන්සේගේ දීමනා දෙවෙනි කොටස. තුන්වෙනි කොටස හැටියට සුද්ධාත්මයන් වහන්සේගේ ඵල කියලා කවුරුත් දන්න අහලා තියෙන මේ මාතෘකාව අපි සාකච්ඡා කරනවා. පළවෙනියෙන් හැඳින්වීම, දෙවෙනියට සුද්ධාත්මයන් වහන්සේගේ දීමනා, ඊළඟට සුද්ධාත්මයන් වහන්සේගේ ඵල. මේ ආකාරයෙන් තමයි පාඩම බෙදෙන්නේ. පාඩම අපේ ස්ට්‍රක්චර් එකක් හැටියට ඉගෙන ගන්න වෙන් කරගන්නේ කොටස් තුනකට ওই විදිහටයි. එතකොට හැඳින්වීම හැටියට අපි සුද්ධාත්මයන් වහන්සේව හඳුනා ගන්න අපි ආරම්භ කරනකොට අපි යනවා යතුරු පදය කියලා එකකට. පළවෙනි පදයට පාඩමට පිවිසෙන්න යොහන් 16:7 සිට 11 තමයි අපි ගන්නෙ. එතකොට අපි සුද්ධාත්මයන් වහන්සේ ගැන ඇයි ඉගෙන ගන්න වෙලා තියෙන කියන එකත් අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්න ඕන කාරණයක් මේ කාලෙදී. මොකද සුද්ධාත්මයන් වහන්සේව ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මැරිලා පූජාවක් වෙලා පාපේ වෙනුවෙන් අපිට ලබා දීපු දෙයක් සුද්ධාත්මයන් වහන්සේ. මේ සුද්ධාත්මයන් වහන්සේව පොළොවට එවන්නට එතුමාට සැලැස්මක් තියෙනවා, හේතුවක් තියෙනවා. සුද්ධාත්මයන් වහන්සේ පොළොවේ කරපු කාර්යයක් තියෙනවා. නමුත් අද වෙනකොට සභාව තුල අපි දකිනවා සුද්ධාත්මයන් වහන්සේව විකෘති කරලා සුද්ධාත්මයන් වහන්සේ රෝග සුව කරන කෙනෙක්, එහෙම නැත්නම් යක්ෂ දුරු කරන කෙනෙක්, එහෙම නැත්නම් මුදල් දෙන කෙනෙක්, සඵලත්වයේ ගේන කෙනෙක්, මේ වගේ ආකාරයට විකෘති කරලා තියෙනවා. සැබෑ අරමුණ සුද්ධාත්මයන් වහන්සේගේ තේරුම් ගන්න බැරි කරලා තියෙනවා කිතුණුවට. ඉතින් ඒ නිසා තමයි අපි අධ්‍යයනයකට ගිහිල්ලා සුද්ධ බයිබලය තුලින්ම සත්‍යතාවය උගන්වන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉගෙන ගැනීම කරලා තියෙනවා සාර්ථකව. එහෙනම් අපි හොඳ කිතුණුව බවට පත් වෙලා තියෙනවා. ආමෙන්. එතකොට
අපි පිවිසෙනවා පාඩමට යතුරු පදයෙන් යොහාන් 16:7-11 කියන බයිබල් පදය අරගෙන මම හිතන්නේ බොහෝ අයට ඒක මතකයි. එසේ වී නමුත් මම නුඹලාට සැබෑව කියමි මාගේ අහක්ව යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක් නිසාද මා අහක්ව නොගියොත් සැනසිලිකාරයන්න් වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා ළඟට එවන්නෙමි. උන්වහන්සේ ආකල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයට අඟවා දෙන සේක කියලා අපි ඒ බයිබල් පදේ තමයි අපි ගන්නේ යතුරු පදේ හැටියට. එතකොට මේ බයිබල් පදේ අපි දකින්නේ අපි කතා කරලා තිනවා සාකච්ඡා කරලා තිනවා මේක ක්‍රිස්තුස් වහන්සේ විසින් ප්‍රකාශ කරන ප්‍රකාශයක්. එතුමා කියනවා එතුමා යන්න ඕනේ. එතකොට සැනසිලිකාරයාණන් එනවා. සැනසිලිකාරයාණන් පැමිණීම ක්‍රිස්තුස් වහන්සේ පොළොවේ ඉන්නවටත් වඩා ප්‍රයෝජනවත් කියලා අපිට කියනවා. ඒ ඇයිලුද කාරණා තුනක් එතුමා ආකල අපිට හංගවලා දෙනවලු. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ එනකන් අපි මේක හරියට දන්නේ නැහැ කියන එක නේද? අපිට තේරුම් කරලා දෙන්න තමයි එතුමා ඉන්නේ. ඒක අපිට ප්‍රයෝජනයක්ලු නේද? එතකොට මේ ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා මේ පෙන්වන කාරණා තුන අපි සාකච්ඡා කරන්න අපි බයිබල් පද කීපයක් බයිබලෙන් උපුටගෙන ඒවා හරහා ගිහිල්ලා අපි තේරුම් ගන්නවා මොකක්ද මේ පාපය ධර්මිෂ්ඨකම විනිශ්චය කියන කාරණා තුන අඟවලා දෙන්නේ කියලා කියන එක. එතකොට අපි ගත්ත බයිබල් පද තමයි පාපය කියන මාතෘකාව පළවෙනියෙන් කතා කරන්නේ. පාපය කියන මාතෘකාව පාපය ධර්මිෂ්ඨකම විනිශ්චය කියන මාතෘකා ප්‍රධාන තුනෙන් අපි පාපය කියන මාතෘකාව වෙන් කරගෙන ඒක යටතේ බයිබල් පද කීපයක් කතා කරනවා. පළවෙනි බයිබල් පදේ තමයි යොහාන් 8:9. යොහාන් 8:9 යටතේ අපි කතා කරන්නේ වෛශ්‍ය ස්ත්‍රියට ගල් ගසන අවස්ථාව. ක්‍රිස්තුස් වහන්සේ ඉස්සරහට පරිසවරු වෛශ්‍ය ස්ත්‍රියක් ඇදගෙන ඇවිදිලා ඇසින් දුටු සාක්ෂි සමග මෑට ගල් ගසන්නද එහෙම නැත්නම් ඔබ වෙනත් දෙයක් කියනවාද කියලා ක්‍රිස්තුස් වහන්සේව වරදට හසු කරගන්න හදන අවස්ථාව අපි ගන්නේ. ඒ අවස්ථාවේදී අපි සලකන්නේ ශුද්ධාත්මයානෝ තවම ශුද්ධාත්ම වැගිරීම කියන එක පොළොවට වෙලා නැති ක්‍රිස්තුස් වහන්සේ ජීවත්ව සිටින අවස්ථාවක සිදුවීමක්. මේ සිදුවීමේදී ක්‍රිස්තුස් වහන්සේ කියන ප්‍රකාශයක් ඔයගලන්ට මතක ඇති. ගල් ගහන්න හිතනවා නම් ව්‍යවස්ථාවට අනුව පළවෙනි ගල ගහන්න පුළුවන් කෙනා කිසිම පාපයක් නොකළ කෙනෙක් වෙන්න ඕනේ කියලා කොන්දේසියක් යේසුස් වහන්සේ දානවා. එතනදී වක්‍රාකාරයෙන් එතුමා කියනවා එතන ඉන්න අනිත් මිනිස්සුන්ට උඹලා ගාව පව් තියනවා කියලා. මේක ගැන අවබෝධ වුණාම මොකද්ද ප්‍රතිඵලය උනේ? මේ මිනිස්සු ගල් අතහැරලා ගියා. අර ගල් ගහන්න ආපු මිනිස්සු අර ස්ත්‍රියව අතහැරලා යේසුස් වහන්සේ ස්ත්‍රියයි පමණයි එතන හිටියේ මිනිස්සු දාලා ගියා. මොකද උනේ? එතන පාපය ගැන ඒගොල්ලන්ට වැටහීමක් ආවා. මෙයා අපේ පාපය අඳුනගත්තා. අපිත් පව්කාරයෝ තමයි කියන එක පිළි අරගෙන ඒගොල්ලෝ යන්න ගියා. ඊට වඩා දෙයක් එතන උනේ නැහැ. ඊට පස්සේ අපි එතනම සමානව තව පදයක් ගන්නවා. ක්‍රියා 2:37. ක්‍රියා 2:37 කියනකොට මොගොල්ලෝ දන්නවා ඒක අනිවාර්යෙන්ම ක්‍රියා 2 තමයි අපි ශුද්ධාත්ම වැගිරීම වෙන්නේ. ඒ කියන්නේ ශුද්ධාත්මයන් පොළොවට ආවට පස්සේ කාලේ. අර ඉස්සලා අවස්ථාව ශුද්ධාත්මයන් පොළොවට ඇවිල්ලා නැහැ තාම. ක්‍රිස්තුස් වහන්සේ සහ යුදෙව් අතර ඇති වෙන සිදුවීමක්. එතකොට දෙවෙනි අවස්ථාවේදී ශුද්ධාත්ම වැගිරීම වුණාට පස්සේ සිදුවීමක් ගැන කතා කරලා එතනදී පේදුරුතුමා කතා කරනවා පාස්කු උත්සවයට ආපු සෙනගකට කතා කරලා යම් කිසි විස්තර කිරීමක් කරනවා මේ යේසුස් වහන්සේගේ මරණය ගැන. කුරුසයන ගහලා යේසුස් වහන්සේ මැරුවා උඹලා මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන යම් පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ වෙනවා පේදුරුතුමාට. මේ පැහැදිලි කිරීමේදී මොකද්ද වෙන්නේ? ඒ මිනිස්සුන්ගේ යම් කිසි වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනස තමයි මේ කතාව පේත්‍රස්ගේ කතාව අහපහම ඒ මිනිස්සු බොහොම දුකටපත් වෙනවා මේ පාපය ගැන. ඒ මිනිස්සුන්ට අනින ලද සිතක් ඇති වුණා කියලා තමයි අපි ඉගෙන ගන්නෙ. අනින ලද සිතක් ඇති වුණා කියලා ඊට පස්සේ මොකද දැන් මං කරන්න ඕනේ කියලා ඊළඟ පියවරක් තබන්න මේ මිනිස්සු පෙළඹුණා කියලා. මේක තමයි සිද්ධ වෙච්ච වෙනස. ශුද්ධාත්මයන් පොළවේ ඉන්නකොට මෙන්න මේ වෙනස වුණා. එදා ක්‍රිස්තුස් වහන්සේම කතා කරලත් අර මිනිස්සුන්ට පාපය ගැන අඟවලා දීලා උඹලා පව්කාරයෝ ඒ හින්දා උඹලට ගල් ගහන්න බෑ කියලා කිව්වහම ඒ මිනිස්සුන්ට එහෙම අනින ලද සිතක්වත් දුක් වීමක්වත් උනේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා. මේ ශුද්ධාත්මයන් පොළොවට ආපහම එහෙනම් මේ වෙනවයි කියපු මහා වැදගත් කාරණේ මොකද්ද? මිනිස්සුන්ගේ හිත මෙලෙක් වෙලා දුක හිතිලා මේ පාපය ගැන හඟවා ගැනීමක්
ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාරයෙන් සිද්ධ වෙනවයි කියලා. පැහැදිලි නේද? ඊට පස්සේ අපි තව බයිබල් පදයක් ගත්තා එපිස 4:18. එපිස 4:18 අරගෙන අපි කතා කරන්නේ ඒක තුලින් මේ ශුද්ධාත්මයන් නැති අවස්ථාවේදී තියෙන ස්වභාවය මොකක්ද මිනිස්සෙගේ ආත්මය කියලා. ඒකේ කතා කරනවා දැනගැන්මෙන් අඳුරුයි දැඩි හිත් තියෙනවා අඥානයි කියලා. මෙන්න මේ ස්වභාවය තමයි අර එදා යේසුස් වහන්සේ අර වෛශ්‍යාස්ත්‍රියට ගල් ගහන අවස්ථාවේදී කතා කරනකොට අර මිනිස්සුන්ගේ හිත්වල තිබුණේ මෙහෙම ස්වභාවයක්. ඒ නිසා මේ මිනිස්සුන්ගේ කිසි වෙනසක් උනේ නැහැ. මේ මිනිස්සු ගල් අතහැරලා ගියා විතරයි. නමුත් ශුද්ධාත්මයන් ආවට පස්සේ තත්වය වෙනස්. ඒගොල්ලන්ට දුක හිතිලා හිත්වල මු르දුකමක් ඇති වෙලා අර තද ගතිය නැති වෙලා අර අඥානකම නැති වෙලා මේගොල්ලෝ සවන් දීලා මේගොල්ලන්ගේ වෙනසක් ඇති වෙලා මේගොල්ලන්ට අනින්න ලද සිතක් ඇති වෙලා යම්කිසි ආත්මවල පරිවර්තනයක් සිද්ධ වුණයි කියන එක අපි කතා කරනවා. ඊට පස්සේ අපි තව බයිබල් පදයකට යනවා. පාපේ යටතේම හතරවෙනි බයිබල් පදය එතකොට එක වෙන්නේ යොහාන් 6:44 අපි කතා කරනවා. ඒකෙදි අපි කතා කරන්නේ පියාණන් වහන්සේ විසින් අදිනු ලබන අය පමණයි මංගාවට එන්නේ කියලා ජේසුස් වහන්සේ කියපු ප්‍රකාශයක්. එතනදි සිද්ධ වෙන්නේ පසුබිමේ ජේසුස් වහන්සේ ප්‍රකාශයක් කරනවා මම ආවේ ස්වර්ගයෙන් කියලා. එතකොට ජේසුව දන්න අඳුරන මිනිස්සු කියනවා අපි මෙයාව අඳුරනවා නේ මෙයා වඩුවගේ පුතානේ කියලා. එතකොට ජේසුස් වහන්සේ මේ විදිහට සුළු කරනකොට ජේසුස් වහන්සේ කියනවා මාව පිළිගන්න අය ඉන්නවා මේ වෙලාවේ මාව පිළිගන්නේ නැති අය ඉන්නවා. මේ පිළිගන්න අය මේ වෙලාවේ ඒගොල්ලොම පියාණන් වහන්සේ මං වෙතට යන්න කියලා යම්කිසි ඇදීමක් කරලායි තියෙන්නේ කියලා. අපි පාඩමේදී මෙතනදී තේරුම් ගන්නවා මේ ජේසුස් වහන්සේ කරන ප්‍රකාශය ඒ අවස්ථාවේදී පියාණන් වහන්සේ සමග තමයි ස්වර්ගයේ ඉන්නේ ආත්මයන්න් වහන්සේ. එතකොට එහෙනම් ආත්මයන්න් වහන්සේ විසින් තමයි මේ වෙලාවෙත් මේ ජේසුස්ව පිළිගන්න කට්ටියට පෙළඹවීම දීලා තියෙන්නේ ස්වර්ගයේ ඉඳලා ක්‍රියාත්මක වෙලා කියලා. ඒ සිද්ධියම තමයි ශුද්ධාත්ම වැගිරීමෙන් පස්සේ අද වෙනකොටත් ක්‍රිස්තුස් වහන්සේ වෙතට එහෙම නැත්නම් සභාවට යම් කිසි කෙනෙක් ලං වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ විසින් අදිනු ලැබීමකින්. පැහැදිලි නේද? හරි. එතකොට අපි පාපය ගැන කතා කරන්නේ ඔන්න ඔය බයිබල් පද ටික. ඊට පස්සේ අපි පුංචි නෝට් එකක් තියෙනවා. ඒ නෝට් එකේ තියෙන්නේ ශුද්ධාත්මයන් විසින් යම් මිනිසෙකුට පාපය සම්බන්ධව ප්‍රථම වතාවට තරවටුවේ ඇඟවීමක් සිදු කරන්නේය. එවිට එම මනුෂ්‍යයා තම පාප ස්වභාවය හඳුනාගෙන ඒ පිළිබඳව සිතන්න පටන් ගන්නේය. එම සිදුවීමට ආත්මයන්න් වහන්සේ විසින් කියලා කාරණා තුනක් කතා කරනවා. එතුමාට අයිතිව සිටින මිනිසෙක් තුලින්, දේව වචනය තුලින්, එතුමාගේ පාලනය යටතේ සිදුවෙන සිදුවීමක් තුලින් මේක සිද්ධ කරනවායි කියලා. ඒ කියන්නේ අපි කතා කරපු පාපය ගැන හඟවා දීම කියන එක තුන් ආකාරයකින් වෙන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඒකේ කියනවා පළවෙනිම ප්‍රධානම දේ තමයි මිනිසෙක් ගිහිල්ලා කතා කරලා තව මිනිසෙකුට මේක කියලා දෙන එක. යම්කිසි සිදුවීමකදී ජේසුස් වහන්සේ ගැන කතා කරලා එහෙම නැත්නම් පාපය ගැන කතා කරලා එයා මොකක් හරි ප්‍රශ්නයක් ඉන්නවනම් මේ ප්‍රශ්නෙට ඔයාලට ජේසුස් අවශ්‍යයි කියලා කතා කරලා මෙහෙම කරනකොට අපි තුල ඉන්න ශුද්ධාත්මයන්න් එයාට සේවය කරලා එයාට එයාගේ පාපය එයාගේ ගැටලු අඳුන්වලා දීලා එයාව පසුතැවීමකට ගෙන ක්‍රියාවලියක් ආරම්භ කරනවා කියලා. එහෙම නැත්නම් ඒ දෙයම වෙන්න පුළුවන්ලු දේව වචනය තුලින් කියලා අපි ඉගෙන ගත්තා. දේව වචනය තුලින් කියන්නේ කොහේ හරි ලියලා තියෙන බයිබල් පදයක් එහෙම නැත්නම් මොකක් හරි කොහේ හරි තැනක තියෙන දේශනාවක් අහනකොට නැත්නම් පත්තරයක දැක්කොත් දේව වචනේ ලියලා තියෙනවා. මේක දැකලා එයාට ඇති වෙන්න පුළුවන් හැඟීමක්. ඒක එහෙම වෙන්න පුළුවන්ද පාස්ටර් කියලා ඔයගොල්ලෝ ඇහුවොත් ඇත්තටම 100ක් වෙන්න පුළුවන්. ඇයි මේක ලියලා තියෙන්නේ දේවාත්මානුභාවයෙන් කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. සුද්ධ බයිබලයේම ලියලා තියෙන්නේ දේවාත්මානුභාවයෙන් නේද? එතකොට දේවනහසගේ හුස්මෙන්. ඒතර ඒකට පුළුවන් බලපෑමක් ඇතිකරන්න යම් කිසි කෙනෙක් එක කියවනකට. ආමෙන්. එතකොට ඊළඟට අපි ආයෙ කතා කරනවා එතුමාගේ පාලනය යටතේ. එතුමා කියලා කියන්නේ මෙතන ශුද්ධාත්මයන් වහන්සේගේ පාලනය යටතේ යම් කිසි පුද්ගලයෙකුට සිදුවීමක් සිද්ධ වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ එයා මොකක් හරි ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා, ණය ප්‍රශ්නයක්, රෝගයක්. එයාට ඒකෙන් ගැලවෙන්න බෑ. නැත්තම් ගොඩක් මුදල් තියෙන කෙනෙක් වුණත් රෝගයක් තියෙනවා සුව කරගන්න බෑ. ඒ වගේ අවස්ථාවකදී දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් කතා කරලා එයාට මඟ පෙන්වීමක් දීලා ජේසුස් වහන්සේ ගැන කියලා පාපය ගැන කියලා දීලා එයාට උත්තරයක් අයිති කරලා දෙන්න පුළුවන්.
එතකොට එහෙම අවස්ථාවකදී ඒ මුළු සිදුවීමම අර කතා කරන පුද්ගලයාත් ඒ වගේම එයා යන වාතාවරණයත් සියල්ල නිර්මාණය කරන්නේ ශුද්ධාත්මයන් විසින්. ඇයි? ශුද්ධාත්මයන් වහන්සේ සැලසුමක් හදනවා අර පුද්ගලයාව ගලව ගන්න. පැහැදිලි නේද? ඒකයි යම් සිදුවීමක් ශුද්ධාත්මයන් විසින් හසුරවන සිදුවීමක් තුලින් ඒක වෙන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? එතකොට මේකේ මොකද්ද පළවෙනියෙන් වෙලා තියෙන්නේ දැන්? අවසානයේට අපි මේ කතා කරපු දේ පාපය ගැන අඟවා දීම තමයි තාම උනේ. ඒතර පාපය ගැන අඟවා දීපහම මොනවාද එයාට වෙන වෙනස? අනින ලද සිතක් ඇති වෙනවා. යම් මට්ටමකට එයා තීරණය කරනවා මොනවාද දැන් මේකට කරන්නේ කියලා. පාපය දැනගත්තා නිකන් අර පරිසිරු වගේ යන්නේ නැහැ. එයාට දැන් තව පියවරක් ඉස්සරහට තියන්න ඕන වෙනවා. මේක තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවලිය. අර තද සිතෙන් එයා අයින් වෙලා යම් තීරණයක් ගන්න හදනවා. මෙහෙම තීරණයක් ගන්න හිතන අයට විතරයි අපි කතා කරන ඊළඟ මාතෘකාව අයිති වෙන්නේ. ධර්මිෂ්ඨකම. ඒතර ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නකොට මිනිස්සෙක්ව පොළවේ බොහෝ ආකාරයකින් ධර්මිෂ්ඨකමට පොළඹවනවා. ඔයා පළවෙනි පියවර තිබ්බට පස්සේ පාපේ අඟවල දුන්නාට පස්සේ ඒ වාතාවරණය තුල ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා නේද? එතකොට ඊළඟට මොකද්ද වෙන්නේ? ධර්මිෂ්ඨකමට මිනිස්සෙක් දැන් යන්න යනවා. ඒතර ධර්මිෂ්ඨකමටත් අපි අර විදිහටම බයිබල් පද කතා කරා. පළවෙනි පදේ තමයි 2 තිමෝති 2:24 26. ඔයාලගේ නෝට්ස් වල බලන්න. මේ බයිබල් පදේ කියවනකොට මේකේ තියෙනවා පසුතැවිල්ල දෙන සේක් දෝයි බලමින් කියලා. අවසානයේ බලන්න 2 තිමෝති 2:24 26 පදේ තියෙන්නේ අන්න ඒ කොටස තමයි අපි උපුට ගන්න. මුළු බයිබල් පදේ මම කතා කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට කාල වේලාව නැති නිසා. පසුතැවිල්ල දෙන සේක් දෝයි කියලා. ඒ කියන්නේ මොකක්ද අපි කියන්නේ? මිනිස්සෙක් ධර්මිෂ්ඨ වෙන්න නම් පාපය ගැන යාට ඇඟවීමක් ආවට පස්සේ මම පව් කරා. අයියෝ මේක මහා නරක දෙයක් කියලා යාට වේදනාවක් ඇතිලා එයා ඒක ගැන මට මේක එපා මේ පාපේ මම මේකෙන් අයින් වෙන්න ඕන කියලා ඒක ගැන පසුතැවෙන්න ඕන. මේ පසුතැවීම නැතුව කෙනෙකුට ධර්මිෂ්ඨ වෙන්න බෑ. ඒතර මේ පසුතැවීම දෙන සේක් දෝයි කියන කොටස අපි මේ බයිබල් පදයෙන් උපුට ගන්න ඒකයි. ඊට පස්සේ අපි තව පදයකට යනවා ක්‍රියා 11:18. ඒකේ අපි බයිබල් පදේ ඔයගොල්ලෝ ඉරක් ගහ ගන්න ඕන තැන තමයි ජීවනයේ පසුතැවිල්ල කියලා. ඉස්සෙල්ලා අපි කතා කරා පසුතැවිල්ල දෙන සේක් දෝයි කියලා. දැන් එනවා තව චුට්ටක් ඒකට බර වැඩි කරලා ජීවනයේ පසුතැවිල්ල කියලා. එහෙනම් පසුතැවිල්ලට තව කෑල්ලක් එකතු වෙලා නේද? ජීවනයේ පසුතැවිල්ල. මොකද ජීවනයේ පසුතැවිල්ල කියන්නේ යම් පසුතැවිච්ච මිනිසෙක් ඊළඟ පියවර තබන්න ඕන දෙවියන් වහන්සේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ දිහාට. මම මොකද්ද දෙවියන් වහන්සේගෙන් මේකට ගන්න උත්තරේ? දෙවියන් වහන්සේට විතරයි ඇත්තටම පාපයට සමාව දෙන්න පුළුවන් නේද? එතකොට පාපයට සමාව ගන්න දෙවියන් වහන්සේ වෙතට හැරෙන පසුතැවිල්ලකට කෙනෙක් ලක් වුණා නම් අන්න එයාට එතනින් එහාට ගිහිල්ලා මේ මුළු ක්‍රියාවලිය තුළ සදාකාලික ජීවනය අයිති කරගන්න පුළුවන් නේද? අන්න ඒකයි ඒක ජීවනයේ පසුතැවිල්ලක් කියලා කියන්නේ. ලෝකේ මිනිස්සුත් පසුතැවෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ගැන දන්නේ නැති කෙනෙක්. ඒගොල්ලෝ පසුතැවිල්ලට ආපහම ඒගොල්ලන්ට ජීවිතේ එපා වෙලා ඒගොල්ලෝ ජීවිතේ නැති කරගන්න පුළුවන්. ඒගොල්ලෝ ජීවිතේ හානි කරගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ගැන දැනගෙන ශුද්ධාත්මයන් වහන්සේගේ පාලනයේ යටතේ පසුතැවෙන මිනිසයා අනිවාර්යෙන්ම ජීවිතේ අයිති කරගන්නවා, නැවත නැගිටිනවා, සමාව ලබා ගන්නවා. ආමෙන්. ඒකයි වෙනස. එතකොට අපි මේ පදෙන් අල්ල ගන්නවා මෙතන මේ පසුතැවිල්ල නිකන් එකක් නෙවෙයි ජීවනයේ පසුතැවිල්ලක් කියලා. හරි? ආමෙන්. තව පදයක් අපි බලනවා ඊට පස්සේ 1 පේත්‍රස් 1:12. 1 පේත්‍රස් 1:12 බයිබල් පදේ ඔයගොල්ලෝ තනියම කියවලා බලන්න. ගොඩක් කාරණා තියෙන එක ඇතුලේ ඒකෙන් අපි උපුට ගන්න අපේ පාඩමට ශුද්ධාත්මයාණන් අපිට සුභාරංචිය කියපු ශුද්ධාත්මයාණන් මේක දැන්නුවයි කියලා. මොකද මේක දැන්නවා කියලා කියන්නේ අපිට ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගත්තාම ක්‍රිස්තුස් වහන්සේගෙන් සමාව අරගෙන ක්‍රිස්තුස් වහන්සේ තුලට ගිහිල්ලා අපිට එතුමාගේ දරුකම අයිති කරගෙන ජල බෞතිස්මය අරගෙන අපි දන්න ක්‍රියාවලියක් තියෙනවා නේද? ඒක තුලින් අපිට ගැලවීම එහෙම නැත්නම් අපිට සදාකාලික ජීවනය එහෙම නැත්නම් දෙවියන්වහන්සේගේ පුත්‍රකම අයිති කරගන්න පුළුවන් කියන එක මේ ලොකු ක්‍රියාවලිය මුළු සේරම දේ අපිට ප්‍රකාශ කරාලු අර සුභාරංචිය කියන පුංචි දේ කියද්දි. තේරෙනව නේද? කියවලා බලන්න මම මුළු බයිබල් පදේ පැහැදිලි කරන්න යන්නේ නැහැ වෙලා නැති නිසා. තනියම කියවලා බලන්න. ඒක ඇතුලේ තියෙන හැම එකක්. මහා පුදුම දෙයක් වෙනවයිලු කියලා ලියවිල්ල ලිව්වලු. ඉස්සරහට ලොකු
හරි මේ ව්‍යවස්ථාව වගේ අමාරු දෙයක් නෙමෙයි. ජේසුස් වහන්සේ කුරුසේ මැරෙනවා. ඒ කුරුස පූජාව පිළිගත්ත ගමන් ඔයාට පුළුවන් සමාව අරගෙන ජීවිතේ වෙනස් කරගෙන දෙවියන් වහන්සේගේ පුතෙක් වෙලා ස්වර්ග රාජ්‍යය අයිති කරගන්න කියලා එකක් තියෙනවලු. ඒක හරි පුදුමයිලු. ඒ කතාව සම්පූර්ණයෙන්ම අපිට කිව්වලු සුභාරංචිය කියලා එකක් කිව්වේ. මේ ජේසු කුරුස මැරෙන්නේ ඔයා වෙනුවෙන් ජේසුයාට ආදරේ කියලා. අන්න එදා ඒ දේ වුණාලු. තේරුණා නේද? එතකොට ඒක දන්නවයි කියලා තමයි අපිට කියන්නේ. එතකොට ඒකත් අයිති වෙන්නේ ධර්මිෂ්ඨකම යටතේ. මේ මිනිස්සෙක් ධර්මිෂ්ඨ වෙන්න තියෙන මාර්ගය මොකද්ද? සුභාරංචිය නේද පළවෙනියෙන්ම. එහෙනම් ඒක තමයි මේක ධර්මිෂ්ඨකම කියන මාතෘකාව යටතේ අපි කතා කරන්න හේතුව. පැහැදිලි නේද? එතකොට පසුතැවෙන්න ඕන පළවෙනිම දේ පාපේ අඟවල දුන්නට පස්සේ ආ පසුතැවෙන්න ඕන. ඒක නිකන් එකක් නෙමේ. දෙවියන් වහන්සේගේ පාලනයේ යටතේ සුද්ධාත්මයන්ගේ පාලනයේ යටතේ තියෙන පසුතැවීමක්. එතකොට අපි ඒකට කියනවා ජීවනයේ පසුතැවීමක් කියලා. ජීවනයේ පසුතැවීමට මේ මනුස්සයට එන්න අර අපිට සුභාරංචි කියපු කෙනා තමයි මේක දැන්නුවේ. ඔයාට මෙහෙම එකක් තියෙනවා කියලා. නේද? ඔව්. ඒක ලොකු බලාපොරොත්තුවක් නේ. ජීවිතේ කඩා වැටිච්ච මැරෙන්න ඉන්න මිනිස්සෙකුට සේරම නෑ කියලා කියන මිනිස්සෙකුට ඔයා විනාශයි කියලා කියන මිනිස්සෙකුට නෑ ඒක එහෙම නෙමෙයි කියලා කියන එකක් තමයි සුභාරංචිය කියලා කියන්නේ. ආමෙන්. රයිට්. ඊළඟට 1 යොහාන් 5:7 සිට 8 දක්වා පදේ අපි ඊළඟට කතා කරලා තියෙනවා ධර්මිෂ්ඨකම යටතේම. ඒකේ කියන්නේ වෙනම කතාවක්. ඒකේ කියනවා සාක්ෂි දීමක් ගැන. බයිබල් පාඩමේ අපි මේ මාතෘකාවේ මෙතනට අරන් තියෙනවා මේ පදේ සාක්ෂි දීමක් ගැන හැබැයි තියෙන්නේ. සාක්ෂි දීමක් ගැන කියනවා 3 දෙනෙක් සාක්ෂි දෙනවයි කියලා. ජලයලු, ලේයිලු, ආත්මයන්න් වහන්සේලු කියලා 3 දෙනෙක්. මේකේ ජලය කියලා කියන එකෙන් අදහස් කරන්නේ ජල බෞතිස්මය ලැබීම. ලේ කියලා කියන්නේ කුරුස පූජාවේ ලේ වලින් අපි අපේ පාප සෝද ගන්නවා කියන එක. 3 වෙනි එකට කියනවා ආත්මයන් වහන්සේ සාක්ෂි දෙනවලු. මේ තියෙන්නේ ධර්මිෂ්ඨකම කියන මාතෘකාව යටතේ. එහෙනම් මේ ආත්මයන් වහන්සේගේ සාක්ෂි දීම මොකක්ද? ඔයා පොළවේ ජීවත් වෙනකොට ධර්මිෂ්ඨයෙක් හැටියට ජීවත් වුණා කියලා තමයි මේ සාක්ෂි දැරීම. ඊළඟට අපිට කල්පනා කරන්න වෙනවා සාක්ෂි දරන්නේ කොහෙද? නිකන් මේ අපි පාරේ යන ගමන් සාක්ෂි කියගෙන යනවද? නෑනේ. එහෙනම් විනිශ්චයක් කවුරු හරි අහන ප්‍රශ්නයක් තියෙනවා. මෙයා ගැන මට විස්තරයක් කියන්න. මෙයා හොඳට හිටියද? නැත්නම් මෙයා ජීවත් වුණේ කොහොමද පොළවේ කියලා. එහෙම දවසක් එනවලු කිතුණාට හැම මිනිස්සෙකුටම අන්න ඒකට තමයි විනිශ්චය කියලා කියන්නේ. අන්නේ විනිශ්චය වෙලාවේදී අපි වෙනුවෙන් ආත්මයන් වහන්සේ සාක්ෂි දෙනවලු අපේ ජීවිතය ගැන මෙයා ධර්මිෂ්ඨයි කියලා. ඒ වගේම සාක්ෂි දෙනවලු මෙයා ජල බෞතිස්මය ලැබුවා. මෙයා ජේසුස් වහන්සේව පිළිගත්තා. කුරුසේ ලේ වලින් මෙයාගේ පව් සෝදගත්ත කෙනෙක්. ඒ හින්දා මෙයා ස්වර්ගයට යන්න සුදුසුයි කියලා විනිශ්චය දවසේදී එහෙම නඩු විභාගයක් තියෙන දවසක් තියෙනවලු. අන්න එදාට තේරුම් ගන්න අපිට සාක්ෂි දෙන්න අපේ පැත්තට කතා කරන කෙනෙක් ඉන්නවලු. ආමෙන්. රයිට්. අපි ඒ ටික තේරුම් ගත්තා. ඊට පස්සේ නෝට් එකක් තියෙනවා. අපි ධර්මිෂ්ඨකමේ බයිබල් පද ටික ඉවර කරලා තියෙන්නේ. ආත්මයන්න් වහන්සේ විසින් යමෙකුට එම පුද්ගලයාගේ පාපය වටහාගෙන ජීවනයේ පසුතැවිල්ල හෙවත් ධර්මිෂ්ඨකම ලබා ගැනීම උදෙසා පසුතැවිල්ල. ඒකයි ජීවනය කියන්නේ. නේද? ජීවනයේ පසුතැවිල්ල හෙවත් ධර්මිෂ්ඨකම ලබා ගැනීම උදෙසා පසුතැවිල්ලක් ඇති කෙරේ. ඒ තුලින් ඔහු යම් ධර්මිෂ්ඨ පුද්ගලයෙකු වෙතට හෝ සභාවකට යොමු කරනු ලබයි. අන්න අර පසුතැවීමට ජීවනයේ පසුතැවීමට ආපු කෙනා මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්ගෙන් ගිහිල්ලා මඟ පෙන්වීමක් ගන්නවා. මොකද මං ඉදිරියට යන්න කොහොමද කියලා. නැත්තම් සභාවකට යනවා. හරිනේ වැඩේ නේ. එතනට වැටෙන්න නෙවන නේද? රයිට්. එතකොට ඒක තමයිලු වෙන්නේ. ඊට පස්සේ එම ක්‍රියාවලිය තුලදී ඔන්න අර පුද්ගලයාට ගාවට ගියා නම් නැත්තම් සභාවට ගියා නම් එතන ඉන්න කෙනෙක් මෙයාට ගැලවීමේ යාඥාව කියලා යේසුස් වහන්සේ ගැන හඳුන්වලා දීලා එයා වෙනුවෙන් යාඥා කරනවලු ස්වර්ගයට නේද? ඊට පස්සේ මෙයා තව ඉස්සරහට යනවලු. එතකොට මොනවාද වෙන්නේ? අර ගැලවීමේ යාඥාවේදී ආ පුද්ගලික ගැලවුම් කරු ලෙස ජේසුව අයිති කරගන්නවලු. ඊට පස්සේ වතුර බයුතිස්මය අරගෙන ජලයේ ගිලී පාපයෙන් නිදහස් වී ස්වර්ගයේ පුත්‍රකම ලබා ගන්නවලු. හරි? ඊට පස්සේ පුත්‍රයෙක් වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ යාට? ආත්මයන් වහන්සේ ඇතුළට එනවානේ. ආවට පස්සේ ඒ ආත්මයන් වහන්සේ යහපත කියලා දීදී මරණය දක්වාම මඟ පෙන්වනවලු. එයා ද්විත්ව ජීවිතයක් පටන් ගන්නවලු. ආමෙන්. මේකයි කතාව. රයිට්. ඊට පස්සේ ඔන්න තුන්වෙනි මාතෘකාව. තුනක් අංගවල දෙනවා කියවනේ. පාපය, ධර්මිෂ්ඨකම, විනිශ්චය. තුන්වෙනි එක
අපි එක බයිබල් පදයයි කතා කරලා තියෙන්නේ යොහන් 3 ඉඳන් 6 දක්වා විනිශ්චය ගැන. ඒකේ තියෙන කතාවේ පසුබිම මොකද්ද? නිකදේමුස් කියලා පරිසියෙක් යේසුව හොරෙන් හම්බෙලා අහනවා ස්වර්ගයට යන්න මට පාර කියලා දෙන්න පුළුවන්ද කියලා. යේසු කරන වැඩත් එක්ක දැකලා යේසු නම් දෙවියන් වහන්සේගෙන් ආපු කෙනෙක් කියලා රහසේ එන්නේ ඇයි පරිසියෝ සාමාන්‍ය විරුද්ධ වුණා නේ යේසුට. ඒකට ඒගොල්ලන්ගේම කණ්ඩායමේ කෙනෙක් හොරෙන් ඇවිල්ලා එයාට හැබැයි තේරිලා යේසු නම් ඇවිල්ලා තින්නේ ස්වර්ගයෙන් තමයි කියලා එයා පිළිගන්න නිසා එයා රහසෙන් අහනවා මට පොඩ්ඩක් පාර කියන්න පුළුවන්ද ස්වර්ගයට යන්න කොහොමද මේක කරගන්නේ කියලා. එයාට යන්න ඕන වෙලා නේ. එතකොට මොකද වෙන්නේ? යේසු කියනවා එයාට නිකදේමුස් ඔය වැඩේ හරියන්නේ නැහැ. කොහොම මාව හම්බුණා කියලා මේක කරන්න බෑ. නුඹ අලුතෙන් ඉපදෙන්න ඕනේ කියලා නේ. ඒතර යේසු එයාව යොමු කරලා තියෙන මොකේටද? ආත්මයන්ගෙන් නැවත ඉපදීම එහෙම නැත්නම් බෞතිස්මයට නේ. ඔබ ප්‍රසිද්ධිය පිළි අරගෙන වතුරේ ගිලිලා ලබා ගන්න ඕනේ ශුද්ධ ආත්මය කියන එක තමයි. එහෙම නැත්නම් ආත්මයන්න් වහන්සේගෙන් නැවත ඉපදීම කියන එක අත්‍යවශ්‍යයි කියලා කියනවා ස්වර්ගයට යන්න. කියන ආත්මයන් වහන්සේව අපි ඇතුළට ගන්න සම්පූර්ණයෙන්ම මුළු පාපයෙන් නිදහස් වෙන්න නම් තියෙන එකම ක්‍රමය බෞතිස්මය විතරයි නේ. බෞතිස්මයෙන් විතරයි අපේ පාපේ කොටස් තුනම කැඩෙන්නේ නේද? අපිට ආදම්ගේ ඉඳලා එන පාපය, අපේ ජීවිතේ අපි කරපු පව්, අපේ දෙමව්පියෝ කරපු පව්, එහෙම නැත්නම් පරම්පරා පාප. මේ තුන් කොටසම නැතු යන්නේ බෞතිස්මයේදී විතරයි. අපි ධර්මිෂ්ඨ ජීවිතයක් පටන් ගත්තොත් සුභාරංචිය අහලා එතකොට මගේ ජීවිතේ මම එතනින් එහාට පව් කරන්නේ නැහැ. හැබැයි අම්මගෙන් එන ඒවා තාත්තගෙන් එන ඒවා මට නවත්තන්න බෑ. ඒවා මට අයිති. ආදම්ගෙන් එන ඒවාත් අයිති. එහෙනම් අනිවාර්යයෙන්ම බෞතිස්මයේ වැදගත්කම යේසු හයිලයිට් කරනවා නිකදේමුස්ට. වැඩක් නැහැ නිකදේමුස් මගේ මොන උපදේශ ගත්තත් උඹ බෞතිස්ම වෙන්න ඕනේ. ආමෙන්. ඉච්චරට ඒක බලවත් කියලා පෙන්නනවා නේද? එතකොට මෙහෙම වුණාම මොකද වෙන්නේ? නැවත ඉපදුනා කිව්වහම ආත්මයන් වහන්සේ ඇතුළට එනවා. මේ ආපු ආත්මයන් වහන්සේ ඔන්න අපිට අපේ මාතෘකාව විනිශ්චයන් 3ක් තියනවලු. එතනදී ඔන්න අපිට උපකාර වෙනවලු. හරිද? පළවෙනි විනිශ්චය මොකද්ද? කිතුණුවෙකුට තියෙන්නේ ඔසවා ගැනීම, රැප්චර් කියන එක. ඔසවා ගන්න අවස්ථාවේදී ඔන්න ආත්මයන් වහන්සේ අපි තුල ඉඳලා අපේ ජීවිතයත් එක්ක සාක්ෂි දෙනවා මෙන්න මෙයා ඔසව ගන්න පුළුවන් කියලා. අපි ඒ වෙලාවට සුදුසුකමක ඉන්නවා නම් නේද? එතකොට ඔසව ගන්න සාමාන්‍ය මොකද්ද බයිබලයේ කියන්නේ? සභාව. නේද? නිකන් එළියේ ඉන්න අය ඔසව ගන්නවා කියලා පොරොන්දුවක් බයිබලේ නැහැ නේ. කිතුණුවෙක් වුණත් සභාවේ ඉන්න ඕන. මම හිතන්නේ ඔයගලන්ට මතක ඇති. ලොකු පාස්ටර් එක දවසක් කිව්වා කිතුණුවෙක් වුණත් අපි සභාවට එන්නේ නැතුව තනියම කිතුණුවෙක් වෙලා ඉඳලා බෑ. සභාව ඇතුලේ ඉන්න ඕනේ. එක්රැස්වීම් වල ඉන්න ඕන, ගැදරින් වල ඉන්න ඕන. ඒවට තමයි සුද්ධාත්මයන්ව එන්නේ. නේද? එතකොට එහෙම තැනකදී ඔසවා ගන්න ඔයා ලක් වුණොත් හොඳයි. ඒක තමයි පළවෙනි විනිශ්චය. එහෙම නැතුව ඔසව ගත්තේ නැත්නම් ඔයා සභාවේ කෙනෙක් වෙලා ඒ කියන්නේ ඔයා සුදුසුකම් සපුරගෙන නැහැ. ඔයා ගාව සුද්ධාත්ම ඵලයේ රස නැමේ නැහැ. ඔයා පාපවල ඉන්නවා. ඔයා 100% ආත්මික කිතුණුවෙක් නෙමෙයි. ඔයා වැටිලා ඉඳලා තියෙන මේ වෙලාවේ ඔසව ගැනීම සිද්ධ වෙන වෙලාවේ ඔයා ඉන්නේ තාම මාංශයත් එක්ක පොරපදවද එක්ක ඔයා සම්පූර්ණ මාංශික කිතුණුවෙක් නැත්තම් 150ක් මාංශිකයි 150ක් ආත්මිකයි කිතුණුවෙක්. මේ දෙකම වැඩක් වෙන්නේ නැහැ ඔසව ගන්න. ඔයා ඉන්න ඕනේ 100%ක් ආත්මික කිතුණුවෙක් වෙලා. පාප රහිත ස්වභාවයේ ඉන්නම ඕනේ. ආමෙන්. එතකොට අන්න ඔසව ගත්තොත් එහෙම ඔයා ඔසව ගත්තා. අනිත් කට්ටියට මොනවද අපි කියන්නේ? මග හැරුණු සභාව. ඇයි සභාවනේ ඔසව ගන්නෙ? ඊටු ටික එහෙනම් මග හැරුණු සභාව. මග හැරුණු ලෝකය නෙමෙයි. මග හැරුණු සභාවටත් chance එකක් තියෙනවා ආයේ. මග හැරුණු සභාවට ඊට පස්සේ සිද්ධ වෙන්නේ දැන් අර ඔසව ගැනීම කියන එකේදී යම්කිසි ජීවත්ව ඉන්න කෙනෙක් දැන් ඔසව ගැනීම සිද්ධ වුණොත් එයා සුදුසෙක් නම් එයා ශරීරයත් එක්ක යන්නේ. ශරීරය වෙනස් වෙනවා. ශරීරය හැරෙනවා ඔසව ගන්න ස්වභාවයට. හැරිලා ආත්මික ශරීරයකින් එයා උඩට යනවා නේද? එහෙමයි වෙන්නේ. හැබැයි ශරීරය පිටින් යන්න හම්බෙන්නේ නැහැ මග හැරුණු සභාවට අහු වුණොත්. අපි මග හැරුණු සභාවේ අයව ඔසව ගන්නවා කියලා නෙමෙයි කියන්නේ. මග හැරුණු අයගේ ආත්ම ස්වර්ගයට ගෙන යාම කියලායි කියන්නේ. ඒ කියන්නේ මැරිලා ආත්මය විතරයි නිදහස් වෙන්නේ. නේද? කියන්නේ මැරෙනවා කියන්නේත් මේ කාලෙදි තියෙන්නේ සභාව ඔසව ගත්තට පස්සේ පීඩා කාලේ පටන් ගන්නවා. අන්තක්‍රිස්තු රාජ්‍ය පටන් ගන්නවා. දේවමාලිගාව ගොඩ නැගෙනවා. ඊට පස්සේ සභාවත් එක්කම සුද්ධාත්මයන්ුත් යනවා. එතකොට තනියම තමයි සටන් කරගෙන ඉන්න වෙන්නේ අර තමා දන්න ඉගෙනගත්ත දේව වචනයත් එක්ක පොළවේ ඉන්න වෙන්නේ. අන්න එයාට තමයි මගහැරිච්ච සභාව හැටියට එසවෙන්න වෙන්නේ.
පීඩා කාලයේදී ක්‍රිස්තුස් වහන්සේට කීකරුව වචනයට කීකරුව ජීවත් වෙන්න යනකොට අන්තකිස්තු රාජ්‍යයේදී ඒගොල්ලන්ට කැමති වෙන්නේ නැහැ. වචනේ අහන අයට. ඒගොල්ලන්ම සලකන්නේ විරුද්ධවාදීන් හැටියට. නේද? විප්ලවකාරීන් හැටියට. එතකොට ඒගොල්ලන්ට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ මරණයටපත් වුනහම ඒගොල්ලන්ගේ ආත්මය තමයි ස්වර්ගයට යන්නේ. මේ දෙකටම අහුුන්නේ නැත්නම් අන්තිම කාලේදී අවසානයේ සියල්ල අන්තිමේදී තියෙනවා සුදු සිංහාසන විනිශ්චය කියලා එකක්. අන්න ඒකෙදි තමයි ඊළඟ විනිශ්චයට ඔයාලට මුහුණ දෙන්න වෙන්නේ. ඒතකොට විනිශ්චයන් තුනක් අපි ඉගෙන ගන්නවා. රයිට්? එතකොට එතනින් අපේ හඳුන්වා දීමේ පළවෙනි කොටස අපි ඉවර කර ගන්නවා. මොකද්ද පළවෙනි කොටස කියන්නේ? පාපය, ධර්මිෂ්ඨකම, විනිශ්චය කියන මාතෘකා තුන ඉවර වෙනවා අතරින්. ඊට පස්සේ දැන් මේ අපි කතා කරේ සභාව ඇතුලේ නේද? ක්‍රිස්තුස් වහන්සේ කුරුස පූජාවෙන් පස්සේ තමයි මේ ගත්ත බයිබල් පදේ ඇතුළට ආවේ මනුෂ්‍යයන්ගේ මේ සුද්ධාත්මය. එහෙම නේද? අපි බලන්න යනවා ඊට පස්සේ මුල් ගිවිසුමේ ඉඳලා සුද්ධාත්මයන් කොහොමද හිටියේ කියලා. මතක ඇති ඔයගලන්ට මොකද්ද අපි ගත්ත බයිබල් පදේ උප්පත්ති 1:2. පළවෙනියෙන්ම බයිබලයේ සුද්ධාත්මය හමු වෙන තැන කියලා බැලුවා. ඒකෙදී අපි දකිනවා මැවීමේදී සුද්ධාත්මයන් වහන්සේ ජල මතු පිට සැරිසරුවයි කියලා. දෙවෙනිවට අපි තව බයිබල් පදයක් බලනවා උප්පත්ති 2:7. ඒකෙදී අපි බලන්නේ ආදම්ව මවන තැන. ආදම්ව මවන තැන ආදම්ට හුස්ම දෙනකොට ඔන්න ආයේ අපි දකිනවා එතනදිත් හුස්ම පිම්බා කියලා ආදම්ට. හුස්ම පිම්බා කියලා කිව්වට මුල් ලියවිල්ලට ගිහින් බලනකොට ඇත්තටම හුස්ම පිම්බා වෙන්න බෑනේ අපි දන්න විදිහටම. ඇයි? මොකෙන්ද මැවීම කරේ? වචනයෙන්නේ. එතකොට ගිහිල්ලා පිම්බද මොකක් හරි වචනයක් කියන්න ඇද්ද කියලා අපිට හිතෙනවා නේ. එහෙම බලනකොට මුල් ලියවිල්ලේ තියෙන ඇත්තටම වචනයක් ප්‍රකාශ කරා කියලා. ඒක හීබ්‍රු භාෂාවෙන් ගත්තොත් රුවාහ් කියන වචනය. ඒතර රුවාහ් කියන වචනය අර අපි ඉස්සලා බැලුව ග්‍රීක වචනයටම තමයි සමාන වෙන්නේ තේරුම නියුමා වලට. ඒකේ තියෙන්නේ හුස්ම සහ ආත්මය කියලා. එහෙමනම් රුවාහ් කියන වචනය ආදම්ට ප්‍රකාශ කරනවා. එතකොට හුස්ම සහ ආත්මය කියන එක ආදම්ට ඇතුල් වුණා කියලා තමයි අපි ඉගෙන ගත්තේ. හරිද? මේක තමයි අපි මූලික අධ්‍යයනය කරලා තියෙන්නේ මේ විදිහටයි. ඒතර හුස්ම සහ ආත්මය කියන එක ඇතුල් වුණාම ඊට පස්සේ අපි ආයෙ බලනවා බයිබල් පදයක් දෙවෙනියට උප්පත්ති 8:9. උප්පත්ති 8:9 තියෙන්නේ නෝවගේ නැවේ කතාවක් තියෙන්නේ. මේක හොඳට ඔයගොල්ලෝ සම්බන්ධ කරගෙන ඇති කියලා මම හිතනවා ඔයගොල්ලන්ට උගන්වපු ගුරුවරු හරියට ඔයගොල්ලන්ට සම්බන්ධතාවය දීලා ඇති. එතන තියෙන්නේ නෝවා පරවියෙක් වැරියලු අර ජල ගැල්මෙන් පස්සේ වතුර බැස ගියාද බලන්න. ඒ පරවියා ගියාම ගම් වතුරේ කකුල තියන්න තැනක් නැහැලු දැන්. තාම වතුර බැහැලා ගිහිලා නැහැ. තියෙන්නේ අපවිත්‍ර දේවල් මල මිනිපා වෙනවා ඇති නේද? අපි හිතුවොත් එහෙම ඒ තැන කකුල තියන්න බැරුව පරවියා නැවත හැරිලා ආවලු. මේ බයිබල් පදේ අපි කතා කරලා යම් සන්දර්භයක් බයිබලය තුල ගොඩනගා ගන්නවා අපේ ආත්මයට ඉගෙන ගන්න ශිෂ්‍ය හැටියට. මොකක්ද මේ සන්දර්භය අපි ගොඩනගා ගන්නේ? පරවියාට අපවිත්‍රින්ද ඉන්න බැරුව යවපු කෙනා ගාවටම ආයාවා. ආමෙන්. යව්වේ දෙවියන් මේ දෙව්වේ නෝවා නේද? ආයේ නෝවා ගාවටම ආවා. එයා දන්න තැනට. ඇයි එයාට ගිහිල්ලා ඉන්න වෙන පිරිසිදු තැනක් නැහැ. ආමෙන්. මේක අපි අරගෙන සන්දර්භයක් ගොඩනගා ගන්නවා. අර ආදම් තුල අර රුවාහ් කියද්දි ගියේ කාගෙන්ද ඒ ආත්මය? රුවාහ් කිව්වේ කවුද? මැවුම්කරු. වාක්‍යano. ඒ කියද්දි ගිය ආත්මය තමයි ආදම්ට පණ දුන්නේ. හුස්ම ගන්න ආදම්ට ඇතුල් වෙච්ච ආත්මය සුද්ධ ආත්මය. මේ සුද්ධ ආත්මය යාගේ ඇතුලේ තිබුණා. ඒ සුද්ධ ආත්මයට මොකද වුනේ? ආදම් පාපයට වැටුනහම අර නෝවාගේ පරිසරයේ අපවිත්‍ර විද්‍ය ආදම්ගේ අර පරවියට එතන බැහැලා ඉන්න බැරුව ආයෙ ආවා වගේ දෙවියන් වහන්සේ විසින් නැත්තම් වාක්‍යano විසින් ආපු අර සුද්ධාත්මය ආදම් අපවිත්‍ර වෙනකොට පයත යන තැන නෑ ආයෙ හැරිලා ගියා කොහෙටද? ආපු තැනට. ආමෙන්. අර නැවට ආවා වගේ ආයෙ ගියා ස්වර්ගයට සුද්ධාත්මය. හරි නේද? ඒක කියන්න තමයි මේ බයිබල් පදේ අපි ගන්නෙ. ඊට පස්සේ අපි දැන් ඔයාලට තේරෙන්නේ නැති කතාවක් ගොඩනගාගෙන යන්නේ. පළවෙනියම සුද්ධාත්මය පොළොව මත හිටියලු ජල මත කැරකෙමින් ඊට පස්සේ ආදම්ගේ ඇතුළට ආවලු වාක්‍යano රුවාහ් කිව්වම ඒක එහෙනම් ගියාලු පාපයෙන් පස්සේ අපි කියන ඒ ගියේ හරියට මේ වගේ කියලා. නොවගේ නැවේ අර ඇරියාම පය තබන්න තැනක් නැතුව ගියේ. ඒ වගේ ආදම් අපවිත්‍ර වුණාම
මට උඹ ගාව දැන් ඉන්න විදිහක් නැහැ. උඹ අපවිත්‍රයි මම ශුද්ධයි. ශුද්ධාත්මය පව්කාරකම නිසා ඉවත් වෙලා ගියා ආකීකරුකම නිසා නේද? හැරිලා ගියාලු. ඒ ගියපු කෙනාට ආයේ කාලයක් පය තබන්න තැනක් පොළවේ තිබ්බේ නැහැලු මිනිස්සු පාපය තුල හිටපු නිසා. ආමෙන්. එහෙම ඉඳලා ආපහු නතර වෙන්න පුළුවන් වෙලාවක් ආවලු. ඒකට අපි බලපු බයිබල් පදේ තමයි යොහන් 1:32 ඉඳන් 33ට කියවපහම මොකක්ද ඒ අවස්ථාව? ක්‍රිස්තුස් වහන්සේ යෝර්දාන් ගඟේ බෞතිස්ම ලබන අවස්ථාව. එතකොට ඔන්න යොහාන් ද බෞතිස්ත සාක්ෂි දෙනවා පරවියෙක් වගේ ඇවිදිලා උරහිස මත නතර වුණා කියලා. ආමෙන්. අන්න පුළුවන් පුද්ගලයා. අන්න පව් නැති ශුද්ධ අර ආදම් පාපයට පෙර හිටියේ. ඒ වගේ ඔන්න දෙවෙනි ආදම් ක්‍රිස්තුස් වහන්සේ ඇවිදිලා දැන් එයාගේ උරහිස මතට ආවයි කියලා අපි ඉගෙන ගත්තා. නේද? දැන් ඔන්න ජේසු ගාවට ඇවිල්ලා ඉවරයි. දැන් ජේසු ඉන්නේ පොළවේ නේද? එතකොට මේ ආපු ශුද්ධාත්මය අනුව අර ස්වර්ගයේ ඉඳලා එන්න බැරුව හිටපු කෙනා ආයේ ආවේ ජේසු මාංශවත් වෙලා ඉපදිලා පොළොවට ආවට පස්සේ බෞතිස්මේදී. නේද? ඇයි පාපයක් නැති කෙනෙක් නේද ජේසු? එතුමාගේ මුඛයේ කිසි බොරුවක් නැහැ. එතුමා කිසි පාපයක් කරලා තිබුණෙත් නැහැ නේද? එතුමා තුලට ආවා. එතකොට මේ ශුද්ධාත්මය තමයි අද සභාවේ ඉන්නේ අපිට ඇවිල්ලා ඉන්නේ. ආමෙන්. ඒක ආවේ කොහොමද කියලා බලන්න අපි තව බයිබල් පදයක් බලනවා යොහන් 14:16 සිට 17 දක්වා. යොහන් 14. හරි? මම කාලය ගත කරන්නේ ඔයගොල්ලෝ දන්න දේවල් නිසා. එතකොට මේ බයිබල් පදයෙන් අපි මොනවද බලන්නේ? කොහොමද අපිට මේක හම්බුනේ? ඒකේ කියනවා පියාණන් වහන්සේ කියලා තියෙනවා මම පියාණන් වහන්සේගෙන් ජේසුස් වහන්සේ කියනවා පොළවේ ඉද්දි මම පියාණන් වහන්සේගෙන් ඉල්ලනවා මේ ශුද්ධාත්මයන්ව දැන් මන් තුල ඉන්නවනේ යොහන් බෞතිස්තගේ අර බෞතිස්මෙන් පස්සේ එයා ඇවිල්ලා මෙහෙම නතර වුණානේ. දැන් කියන මේ මං ඇතුළේ ඉන්න ශුද්ධාත්මයන්ව උඹලට දෙන්න කියලා මම පියාණන් වහන්සේගෙන් ඉල්ලනවා කියලා පොරොන්දුවක් දෙනවා. ආමෙන්. එතකොට එහෙනම් අපිට හම්බෙලා තියෙන ශුද්ධාත්මයන් අද මෙන්න මේ ජේසුස් වහන්සේ පියාණන් වහන්සේගෙන් කරපු ඉල්ලීම නිසා. එහෙම නැතුව අපි දාන ගහලවත් අපි නිරාහාරව ඉඳලවත් අපි ශුද්ධාත්මය ලබා ගත්තේ නැහැ. එතුමා අපි මැරිලා කුරුස පූජා කරලා පියාණන් වහන්සේගෙන් ඉල්ලපු ඒ ඉල්ලීමට පියාණන් වහන්සේගේ පිළිතුර තමයි එකඟතාවය තමයි අපිට ශුද්ධාත්මයන් වහන්සේ ලබා දීම. ආමෙන්. ඒක තමයි පියාණන් වහන්සේගේ පොරොන්දුව කියලා කියන්නේ. ඊළඟට දැන් මොකද? තව බයිබල් පද අපි බලාගෙන යනවා. මේ හැම එකකින්ම අපි කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේව තව තව අඳුන ගන්න එක. හරි? ඊළඟට රෝම 8:9 පදේ බලනවා අපි. ඒකේ තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැතිනම් ඔහු ක්‍රිස්තුස් වහන්සේට අයිති නැත කියලා. හරිද? නමුත් අප එය වෙහෙස වී ලබා ගත යුතු නැත. එය අපි එතුමාව අදාහ ගැනීමේදී ලැබෙන දෙයක්ය. ක්‍රිස්තුස් වහන්සේව අදාහ ගන්නකොට අපිට ශුද්ධාත්මයන්ව ලැබෙනවා. ඒ ලැබෙන්නේ මොන ශුද්ධාත්මයන්වද? අර ආදම් ගාව හිටපෙකද? නෑ, ඒකට වෙනම නමක් දීලා දැන්. ක්‍රිස්තුස් වහන්සේ නිසානේ ලැබෙන්නේ නේ. ක්‍රිස්තුස් වහන්සේ තුල හිටපු එකක් කියලා. එතකොට අපි අයිති වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේට එනං. නේද? දෙවෙනි ආදම්ට තමයි අපි අයිති වෙන්නේ, පළවෙනි ආදම්ට නෙවෙයි. ආමෙන්. එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේට මම ක්‍රිස්තුස් වහන්සේව දාන්නවා මම ජේසුට අයිති කියලා කියනවා නම් අපිට බලන්න ඕන එයාගාව ශුද්ධාත්මය ඉන්නවද කියලා නේ. එහෙනම් එයා ජේසුව පිළි අරගෙන බෞතිස්මෙත් ලබලා තියෙනවා නම් තමයි නේ එහෙම වෙන්න ඕන නේ. රයිට්. එතකොට මේ බයිබල් පදේ අපි බලන්නේ ඒකට. ඊළඟට අපි යොහන් 16:8ත් බලනවා නේද? අර මුලින් බලපු පදය. ඊළඟට එපිස 4:30. එපිස 4:30 කියනවා දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්නලු මක්නිසාද උන්වහන්සේ තුල නුඹලාගේ මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවේය කියලා. අන්න ශුද්ධාත්මයන් වහන්සේ කරන තව කාර්යයක් අපිට එතන පේනවා නේ. ශුද්ධාත්මයන් වහන්සේගේ අපේ මිදීමේ දවසට නැත්නම් විනිශ්චය දවසට අපිට සුදුසුකම් ලබන්න අපි තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න ඕන නැත්නම් එතුමාගේ මුද්‍රාව අපිට තියෙන්න ඕනේ. එහෙනම් අපි ආව ලබාගෙන තියෙන්න ඕනේ බෞතිස්මේ. නේද? එතකොට එහෙනම් ඒක දැනගන්න පුළුවන් අපිට මේ බයිබල් පදයෙන්. ඊළඟට ක්‍රියා 5:3 සිට 4 දක්වා කියනවා අපි. ඒ බයිබල් පදයේ තියෙන අනනියස් සහ සප්පීරා කියන සිදුවීම. හරි? මුල් සභාවේ හැම දෙයක්ම පොදුවේ තියාගෙන තිබ්බ කාලෙදී ඉඩමක් විකුණලා වංචා සහගතව බිරිඳක් සහ සැමියෙක් කරන කුමන්ත්‍රණයක් නේ. මේකෙදි පේදුරුතුමා කියනවා සභාවේ
ඉන්න ඒ වෙලේ නායකයා හැටියට උඹලා රැවටීමක් කරා. හැබැයි රැවට්ටුවේ මාව නෙමෙයි සුද්ධාත්මයන් වහන්සේව කියලා. මෙතනින් අපි මොකද්ද තේරුම් ගන්නෙ? මේ සභාව කියන එකේ නිර්මාතෘ කවුද? ක්‍රිස්තුස් වහන්සේනේ. බාර දීලා තියෙන කාටද? ක්‍රිස්තුස් වහන්සේ ගියාට පස්සේ සුද්ධාත්මයන් වහන්සේට. ඒතර සුද්ධාත්මයන් වහන්සේ බාරකරු කියන තමයි අපි මේ බයිබල් පදයේ ස්ටඩි කරන්නේ, ඉගෙන ගන්නෙ. හරි? ඊළඟට තව බයිබල් පදයක් බලලා තියෙන අපි 2 තිමොති 3:16-17. ඒක අපි දන්න බයිබල් පදයක් නේ. යතුරු පදේ අපේ සිස්ටමැටික් වල ඉගැන්වීමට, තරවටු කිරීමට, හික්වීමට, ධර්මිෂ්ඨකම ගැන ගුරුහකම් දීමට කියලා. මේකේ තේරුම වචනේ එහෙම නැත්නම් බයිබලයේ කර්තෘ හැටියට සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියලා. හරිද? ඊට පස්සේ අවසාන බයිබල් පදයක් බලලා තියෙනවා 2 පේත්‍රස් 1:19 සහ 21. 2 පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 19 සිට 21 දක්වා. ඒකේ තියෙනවා මනුෂ්‍යානුන් සුද්ධාත්මයන් විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය කියලා. අපි මේ බයිබල් පදේ ගන්නේ අපි උගන්වනකොට, දේශනා කරනකොට, ඉගෙන ගන්නකොට මේ හැමතැනකදීම සුද්ධාත්මයන් වහන්සේ අපි තුල ක්‍රියා කරනවා. ඒ හින්දා දෙවියන් වහන්සේ කතා කරනවා වගේ අපිට කතා කරන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. හරි? ඒක ලැබෙන්නේ අපිට සුද්ධාත්මයන් වහන්සේගෙන්. පැහැදිලි නේද? එතකොට අපි මෙහෙම සුද්ධාත්මයන් වහන්සේ ගැන හැඳින්වීමක් ගොඩනගා ගන්නවා. සුද්ධාත්මයන් වහන්සේ මොන වගේද කියලා. එතකොට අපිට නිකන් අපි මොකද්ද කියන්නේ අපි සාරාංශගත කරලා බැලුවොත් එහෙම අපි ගාව තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේ ලැබුණේ කොහොමද? එතුමා ඉල්ලපු නිසා. නේද? එතකොට ආදම්ගෙන් ගිය ආත්මයන් වහන්සේ පළමුව ආවේ කා ගාවටද? ජේසුස් වහන්සේ ගාවට. ඊට අපි මිදීමේ දවසට මුද්‍රා කරලා තියෙන්නේ කා ගාවද? සුද්ධාත්මයන් ගැන. ඊළඟට සුද්ධාත්මයන් වහන්සේ සුභාරංචියේදී ක්‍රියා කරන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. ඊළඟට සුද්ධාත්මයන් වහන්සේ තමයි සභාවේ බාරකරු. ඊළඟට ලියවිල්ලේ කර්තෘ. නේද? මෙහෙම අපිට සුද්ධාත්මයන් ගැන විස්තරයක් ලියන්න කිව්වොත් කරුණු කාරණා බයිබල් පද වලින් අපි දැන් හදාරලා ඉවරයි. එහෙනම් මුල් අපර හැඳින්වීම කියන කොටසට අයිති වෙන්නේ ඔන්න ඔය දෙක. හරිනේ? ඒක අපි සම්පූර්ණයි. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි කියලා. හරි නේද? ඊළඟට අපි යනවා ගොඩාක් අය ආසාවෙන් ඉන්න ලබා ගන්න ආස දෙයකට. ඒ වගේම අපි නෝට් එක කියවලා යන් අපි මුල් කොටසේම පොදු නෝට් එකක් තියෙනවා. අපි දීමනා වලට එන්න ඉස්සෙල්ලා මුල් කොටසේ ඒ කියන්නේ අපි පාපය ධර්මිෂ්ඨකම් විනිශ්චය ගැන කතා කරලා අවසානයේදී පාස දීපු නෝට් එකක් චෙක් කරගන්න පුළුවන් ඔයගලන්ට ඕනනම් සුද්ධාත්මයන් වහන්සේ යනු ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන සභාවට ලැබුණා වූ අනර්ගතම වස්තුවයි. එයට හේතුව නම් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වන පරිදි ශුද්ධ සභාවේ බාරකරු ලෙස, ශුද්ධ බයිබලයේ අයිතිකරු ලෙස කිතුණු ඇදහිලිවන්තයන්ගේ ආත්ම ස්වර්ග රාජ්‍යය දක්වා ගෙන යාමට සියලු වගකීම් එතුමා විසින් දැරීමයි. වර්තමානයේ වන විට සතුරා විසින් ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය සහ එම සේවය ක්‍රියාත්මක කරන ආකාරයේ ක්‍රමවේදය බොහෝ දුරට විකෘති කර ඇත. එයට හේතුව කිතුණුවා විසින්ම දේව වචනයට එකඟව ශුද්ධාත්ම ක්‍රියාවලිය හඳුනාගතහොත් ඔහු නිසකවම ස්වර්ගය නියෝජනය කරන්නෙකු වීමයි. එම නිසා ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය තුලින් මනුෂ්‍යයෙකුට ලැබෙන නිදහස පූර්ණව භුක්ති විඳීමට නම් ශුද්ධාත්ම ක්‍රියාවලිය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම පාඩම තුලදී ශුද්ධාත්ම දීවන සහ ශුද්ධාත්ම ඵල පිළිබඳව දේව වචනය තුල සොයා බැලීමක් අප විසින් සිදු කරනු ලබයි. මෙහි අරමුණ වන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අපට කෙතරම් සමීපද යන්න අපි පුද්ගලික ජීවිත තුලින් හඳුනා ගැනීමයි. පස්වලේ කීයද? හරි. එහෙනම් අපි එනවා ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනා කියන තැනට. දීමනා කියන එක ඔයගොල්ලන්ට මතක ඇති අපි කතා කරා දීමනා කියන්නේ මොනවද ඒක අපි හඳුන්වලා දෙන්නේ කොහොමද? නොමිලේ ලැබෙන දීමනා කියලා. නොමිලේ කිව්ව ගාම අපි කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ නේද? ඔව්. එතකොට මම දැකලා තියෙනවා සමහර වෙලාවට කියනවා මම මේ මෙච්චර කාලයක් දනින් ඉඳලා යාඥා කරලා මේ දීමනාව ගත්තේ. නැත්තම් निराහාරව මෙච්චර කාලයක් ඉඳලා මේක ගත්තේ. එහෙම කියලා තමාට වද දීගෙන තමා වද විඳලා මේ දීමනාව ගත්තා කියලා කියන දේවසේවකයෝ මම අහලා තියෙනවා. හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි ලියවිල්ලට අනුව කියන්නේ මේක නොමිලේ ලැබෙන්නේ කියලා. අපි කියනවා කරිස්මාටා කියලා ග්‍රීක වචනේ. කරිස්මාටා කියන්නේ නොමිලේ ලැබෙන දීමනා.
එතකොට මේකට අපි දුක් විඳින්න ඕනේ නැහැ. මොකද ජේසුස් වහන්සේ කුරුසේ සියලු දුක් විඳලා තමයි අපිට මේක අරන් දීලා තියෙන්නේ. මොකද එතුමා තමයි කිව්වේ මම ශුද්ධාත්මයන් වහන්සේ පියාණන්ගෙන් ඉල්ලලා ඔයාලට දෙනවා කියලා. ශුද්ධාත්මයන් වහන්සේ ගාව තමයි මේවා තියෙන්නේ. ඉතින් එතුමා අපි ගාවට ආවට පස්සේ ඒවා ටික ඔක්කොම නොමිලේ හම්බෙලා ඉවරයි. ආමෙන්. එතකොට අපිට මොකුත් කරන්න නැහැ. වැඩියෙන් වැඩ කරන්න නැහැ. හැබැයි කරන වැඩේ අවංකව ස්ථීරව එක දිගට කරගෙන යනවා නම් ආත්මයන් වහන්සේගේ දීමනා ඔයාට ලැබෙනවා. ආමෙන්. මොකද්ද ස්ථීරව එක දිගට. දැන් අද මම හොඳට සේවය කරගෙන ඉඳලා සුමාන දෙකක් මම වැටුනොත් වැටෙන්නේ බිඳුවට. මං දීමනා 9ක් ලැබලා තිබ්බනම් ඒ 9 තියාගෙන ආයෙ මම නැගිටලා ආයෙ මම සමාව ඉල්ලගෙන ආපහු යද්දී අර 9 තියෙන්නේ ඒ 9ක් නැහැ. ආයෙ වැටෙනවා පල්ලෙහාට. බිඳුවට වැටෙන්නේ. තේරෙනවද? ඒ හින්දා එක දිගට ගමන් කරන අයට තමයි දීමනාවල ස්ථීරව ආත්මික ගමනක ඉන්න අයට තමයි ලැබෙන්නේ. එතකොට මේ දීමනා අපිට සේවයේදී ඉබේ එකතු වෙනවා. අපි සේවය කරද්දී ඉස්සරහට ඔහම දිගටම ආත්මයන් වහන්සේත් එක්ක ගමන් කරනකොට ආත්මයන් වහන්සේත් එක්ක අපි කියන ද්විත්ව ගමනක් අපිට තියෙන්නේ කියලා. එයා හැමතිස්සෙම අපිට ඉස්සරහින් යන්නේ. අපිට ආත්මයන් වහන්සේව ඉස්සර කරලා යන්න බෑ. අපි ඒ යන ගමනේදී අපේ සේවය සඳහා එයා දීමනා අපිට නොමිලේ එකතු කරමින් යනවා. ඉතින් සම්පූර්ණ දීමනා ගණන දැන් අපි දන්න නිසා 29ක්. නමුත් අපි මුලින්ම මේ පාඩම් කරද්දී දන්නේ නැහැ එච්චර තියනවා කියලා. නේද? ඒතර දීමනා ආත්මයන් වහන්සේ කොටස් 4කට සභාව බෙදලා ඒ විදිහට තමයි පිළිවෙලක් ඇතුව තමයි නිදහස් කරන්නේ. සභාවේ කිතුනේ අලුතෙන්ම ඇදහිලිවන්තයෙක් හැටියට ඇවිදිලා ඊට පස්සේ පරිණත කිතුනේ බවට පත් වෙලා ඊට පස්සේ දේව සේවකයෙක් බවට පත් වෙලා ඊට පස්සේ ජාත්‍යන්තර තලයට යනකම් මෙහෙම අවදීන් 4කට එයාගේ ආත්මික වර්ධනයක් අරගෙන යනවා. ඒ වර්ධනය තුළදී පියවරෙන් පියවර එක එක කණ්ඩායමට දෙන දීමනා සෙට් එක තියෙනවා. මේවා 4ම එකතු වෙලා තමයි 29ක් හැදෙන්නේ. එතකොට අපි පළවෙනි කණ්ඩායමට කියනවා සමස්ත ක්‍රිස්තියානි සෙනග කියලා. සමස්ත ක්‍රිස්තියානි සෙනගට දීමනා කීයක් තියනවද? 7ක් තියෙනවා නේද? අනාගත වාක්‍ය කීම, සේවය, 2 තුන්වෙනි එක ඉගැන්වීම, 4 උපදෙස් දීම, 5 ත්‍යාගවන්තකම, 6 ආණ්ඩු කිරීමේ දීමනාව, 7 කරුණාව පෙන්වීම. හරි නේද? නෝට්ස් චෙක් කරගන්න ඕගොල්ලන්ගේ. අපි පළවෙනි එකට කියනවා ප්‍රොපතියා කියලා, දෙවෙනි එකට කියනවා ඩියකොනියා කියලා, තුන්වෙනි එකට කියනවා ඩිඩස්කොලොස් කියලා ගුරුවරයා කියන එකට, 4 පැරක්ලේසිස් කියලා කියනවා උපදෙස් දීමට, 5 ත්‍යාගවන්තකම හැප්ලොටෙස් කියලා කියනවා, 6 ආණ්ඩු කිරීමේ දීමනාව කියලා කියනවා, 7 කරුණාව පෙන්වීම කියලා කියනවා. හරිද? රයිට්. එතකොට අනාගත වාක්‍ය කියනවා කියන එක ගොඩාක් තැන්වල වරද්දගෙන තියෙන අනාගත වාක්‍ය කියන එකේ තේරුම නොදැන අධ්‍යයනයක් නොකර ඒක වැරදියට වටහාගෙන ඉදිරියට වෙන්න තියෙන දේවල් කියන එක නැත්නම් අපි අර ශාස්ත්‍ර කියනවා වගේ යම් කිසි දෙයක් ප්‍රකාශ කිරීම කියලා හිතාගෙන ඉන්නවා. අපි මේ ග්‍රීක වචනයේ අර්ථය මුල් භාෂාවට අනුව ඉගෙනගෙන ගැඹුරු අධ්‍යයනයක ඉන්න සභාවක් හැටියට ගැඹුරු අධ්‍යයනයක ඉන්න බයිබල් පාසලක් හැටියට අපි දන්නවා ඒක ඇවිදilla ප්‍රශංසාව කියලා. නේද? පළවෙනිම ආපු අය දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම තමයි ගායනයෙන් ප්‍රශංසා කිරීම අපි ගන්නේ අනාගත වාක්‍ය කීම කියලා ප්‍රොපතියා කියන එක. ඒතකොට ප්‍රොපතියා කියන එකට තව අදහස් ගොඩක් තියෙනවා. මොකද ග්‍රීක එක වචනයකට එක අදහසකට වඩා තියෙන භාෂාවක් තමයි ග්‍රීක භාෂාව කියලා කියන්නේ. තනි වචනයකට බොහෝ තියෙන වචනවලට තේරුම්. හරි? එතකොට මෙතනදී අපි ගන්නේ ප්‍රශංසාව කියන එක මම විශේෂයෙන් කතා කරලා අනිත් ඒවා ඔයගොල්ලෝ දන්නවා සේවය ඉගැන්වීම මේ දේවල් ඔක්කොම අපි විස්තරාත්මකව ඉගෙනගෙන තියෙන හින්දා මම විස්තර කරන්න යන්නේ නැහැ. හරි? ඊළඟට වැඩිමහල් කිතුණුවන්ට ලැබෙන දීමනා අතන මුල් කණ්ඩායමට 7ක් තිබුණා. ඒවා ඕනම කෙනෙකුට ලැබෙනවා කියලා අපි කියනවා. සමස්ත කිතුණු සභාවට කියන්නේ ඕනම කෙනෙකුට ලැබෙනවා. ඊළඟට ටිකක් පරිණත වෙන අයට ලැබෙන්නේ වැඩිමහල් කිතුණුවන්ට ලැබෙන දේවල්. එතන දීමනා 9ක් තියෙනවා. ප්‍රඥාවේ වචනය එහෙම නැත්නම් සොෆියා කියලා තියෙනවා. දැනගැන්මේ වචනය එහෙම නැත්නම් නෝසිස් කියලා. ඊළඟට තුන්වෙනියට තියෙනවා ඇදහිල්ල එහෙම නැත්නම් පිස්ටිස් කියලා. හතරවෙනියට තියෙනවා නැත්නම් සුව කිරීම. 5 ආශ්චර්ය කිරීම. 6 ධර්ම වාක්‍ය කීම. 7 ආත්ම විමසීම. 8 නානා වර්ග භාෂා කතා කිරීම. 9 භාෂා තේරුම් කර දීම. ග්‍රීක වචන පිළිවෙලින් පළවෙනි එක සොෆියා, 2 නෝසිස්, 3 පිස්ටිස්,
4 ඉයාමා 5 ඩුනාමිස් 6 ප්‍රොපතියා ආපහු 7 ඩියාක්‍රිසිස් කියලාත් කියනවා 8 ජීනෝස් ග්ලොස්සා 9 හර්මේනියා. හරිද? ඒවා ඔයගොල්ලන්ට පැහැදිලිව තේරුම් කරලා ඇති කියලා මම හිතනවා. එතකොට මේ තමයි අපිට ලැබෙන දීමනා ටික වැඩිමහල් කිතුණුවන්ට ලැබෙන්නේ. අපි දැක්ක එතනත් ප්‍රොපතියා තියෙනවා. ප්‍රොපතියා කියලා වැඩිමහල් කිතුණුවන්ට ප්‍රොපතියා කියන දීමනාවදී අපි ධර්ම වාක්‍ය කියලාමයි සිංහලෙන් තියෙන්නේ. ඒකේ තේරුම මෙතනදී වෙනස්. මෙතනදී තියෙන්නේ යම්කිසි කෙටි දේශනාවක් වාගේ ඒගොල්ලන්ට දේව වචනයෙන් පණිවිඩයක් අනිත් අයට කතා කරන්න ආත්මයන් වහන්සේ ඒගොල්ලන්ව ගොඩනගනවා. ඒක තමයි ප්‍රොපතියා කියන එකේ ග්‍රීක වචනේ ඊළඟ තේරුම අපි මෙතනට ගන්න පරිණත කිතුරන්ට ලැබෙන දීමනාවේ. හරි නේද? ඊළඟට අපිට සභා සේවකයන්ට ලැබෙන දීමනා. සභා සේවකයන් එහෙම නැත්නම් පාස්ටර්ස්ලා දේව සේවකයෙක් වෙන මට්ටමට කෙනෙක් ගොඩ නැගෙනකොට බයිබල් පදයේ දීලා තියෙනවා ඒ 1 කොරින්ති 12:28 තමයි සභා සේවකයන්ට. මම කලින් බයිබල් පද දෙක කිව්වේ නෑ ඔයගලන්ට නේද? සමස්ත කිතුණු සභාවට ලැබෙන දීමනා රෝම 12:6 සිට 8 දක්වා දීමනා 7ක් අපි කතා කරේ. වැඩිමහල් කිතුණුවන්ට ලැබෙන දීමනා 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 7 සිට 11ට දීමනා 9ක් අපි කතා කරේ. ප්‍රඥාවේ වචනය, දැනගැන්මේ වචනය, ඇදහිල්ල, සුව කිරීම, ආශ්චර්ය කිරීම, ධර්ම වාක්‍ය කිරීම, ආත්ම විමසීම, නානා වර්ග භාෂා කතා කිරීම, භාෂා තේරුම් කර දීම. හරි. ඊළඟට මම හිතන්නේ ඔයගලන්ට ඒවා විස්තර කරන්න ඕනේ කියලා. සභා සේවකයන්ට ලැබෙන දීමනා 1 කොරින්ති 12:28. දේව සේවකයෝ එහෙම නැත්නම් පාස්ටර්ස්ලා කියන කණ්ඩායමට ලැබෙන දීමනා අපිට එතන තියෙනවා නැවත 8ක්. පළවෙනි එක ප්‍රේරිතයන් එහෙම නැත්නම් ඇපොස්තලොස් කියන දීමනාව. දෙවෙනි එක අනාගත වාක්තෘ එහෙම නැත්නම් ප්‍රොපටස් කියන දීමනාව. තුන්වෙනි එක ගුරුවරයා ඩිඩැස්කලොස්. 4 ඩුනාමිස් නැවතත් හාස්කම් කිරීම කියන එක. පස්වෙනි එක සුව කිරීමේ දීමනාව ඉයාමා. 6 වෙනි එක උපකාර කිරීම ඇන්ටිලෙප්සිස්. 7 ආණ්ඩු කිරීම කුබර්නේසිස්. 8 නානා වර්ග භාෂා නෝසිස් ග්ලොස්සා. හරිද? වැදගත් කියලා හිතන දේවල් හැටියට අපි ආයෙ ගත්තොත් මෙතන ඔන්න ආයෙත් අර ප්‍රොපතියා කියන වචනේ සමාන එකක් තියෙනවා ප්‍රොපටස් කියලා නේද? බලන්න ඒක ඇවිල්ලා තියෙන්නේ දේව සේවකයන්ට නේද? ඉස්සල්ලා අපිට තිබුණා වැඩිමහල්ලන්ටත් ඒක තිබුණා නේද? අපි කතා කරා එකනේ. පළවෙනියෙන්ම කණ්ඩායමට එන්නේ මොකද්ද? ප්‍රශංසා කිරීම. දෙවෙනි කණ්ඩායමට ලැබෙන එකට මොකද්ද අපි කියන්නේ? පොඩි කෙටි පණිවිඩයක් දේව වචනය තුලින් ආත්මික පණිවිඩයක් ගන්න පුළුවන්කම පුංචි සාකච්ඡාවකදී පොඩි මේ මොකක් හරි ආඥාවකදී ගෘහ ආඥාවකදී යම්කිසි කෙටි පණිවිඩයක් ආත්මිකව ගොඩනගලා කතා කරන්න පුළුවන්කම දෙනවා ආත්මයන්න් වහන්සේ වැඩිමහල් කිතුණුවෙක් වෙනකොට. පළවෙනි කණ්ඩායමට ප්‍රශංසාව ප්‍රපතිය, දෙවෙනි කණ්ඩායමට මේක. දැන් ආපහු සභා සේවකයෙක් වෙනකොට එයාටත් තියෙනවා එයාගේ ප්‍රොපටස් කියලා අපි කියනවා. ඒකට කියනවා දේවානුභාවයෙන් ලැබෙන කතිකත්වයේ පුරෝකතනය කිරීම කියලා. ඒ කියන්නේ පාස්ටර් කෙනෙක් වෙලා ඉන්නකොට ඔයා දේශනාවක් ගොඩනගනකොට ඔයාට දැන් සබත් දවසේ දේශනාව ඔයා නම් ගන්නේ ඔන්න ඔයාට ආත්මයන් වහන්සේ උපකාර කරනවා දේවානුභාවයෙන් නේ තියෝනියුස්ටස් නේද? එයා දේවානුභාවයෙන් ලියලා තියෙන ලියවිල්ල දේවානුභාවයෙන් ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔයාට පෙන්නනවා මෙන්න මේ බයිබල් පද මේවා කතා කරන්න අද. ඇයි මේ ඉරිදා සභාවට එන අයට මෙන්න මේ දේවල් තමයි කතා කරන්න ඕන. මම එහෙම කට්ටියක් තමයි මම අදිනු ලබන්නේ. ආමෙන්. පියාණන් වහන්සේ ගාවට ඇද්දා වගේ යොහන් 6:44 එදාට ඇදලා එන කට්ටියක් ඉන්නා නේද? එයා අදින කට්ටියට කියන්න ඕන දේවල් දන්නේ එයා නේද? එහෙනම් අන්න අපිට එයා කියනවා මේ පද කතා කරන්න කියලා. ඔයා දේශනාව කරපුවාම ඒගොල්ලෝ අනිවාර්යෙන් කියනවා මටයි කතා කරේ කියලා. ආමෙන්.
ඒකයි සිදුවීම. හරි? එතකොට මම අර එකම වචනේ නැවත නැවත හම්බෙන ඒවා විතරක් කතා කරේ. ඊළඟට අපි ගත්තොත් එහෙම සභා සේවකයන්ට අපි දකිනවා සුව කිරීමේ දීමනාව තියෙනවා. ආශ්චර්ය කිරීම තියෙනවා. වැඩිමහල් කිතුනුව ගාව නේද? මෙතනත් තියෙනවානේ. මොකද ඒකේ වෙනස කියලා ඇහුවොත් ඔයගොල්ලෝ සභා සේවකයෙක් කියන්නේ පාස්ටර් කෙනෙක්. වැඩිමහල්ෙක් කියන්නේ පාස්ටර්ගේ යටතේ ඉන්න කෙනෙක්. එතකොට එයා ඒ දේ කරන්නේ ඒ දීමනාව එයාට ලැබෙන්නෙම අර පාස්ටර්ගේ යටතේ පාස්ටර්ගේ තියෙන අනුග්‍රහය යටතේ එයාගේ තියෙන දීමනාවෙන් තමයි මෙයාට ගලාගෙන යන්නේ. තේරුණාද? එයා තාම තනිවම සේවය කරන්න ගොඩ නැගිලා නැහැ. අර පාස්ටර්ට උදව්වට සේවය කරන්න තමයි තියෙන්නේ. ඒ හින්දා ඒක වෙනස් තලයන් දෙකක්. තලයන් දන්නවනේ අපි කට්ටියනේ හොඳට. හරි. එතකොට අරක වෙනම ආත්මික තලයක තියෙන්නේ ලොකු තමුන්ගේ පාස්ටර් තමුන්ගේ උඩින් ඉන්න කෙනාගේ යටතේ තමයි එයා පාලනය වෙන්නේ. පාස්ටර් කෙනෙක් වුණාම එයා ස්වාධීනව දෙවියන්වහන්සේත් එක්ක කෙලින්ම ඒක පාවිච්චි වෙනවා. පැහැදිලි නේද? රයිට්. එතකොට අපි සුව කිරීම මොකක් හරි දෙයක් ඒ කණ්ඩායම් දෙක අතර පොදුවේ නැවත හම්බ වෙනවා නම් ඒක තමයි කතන්දරේ තියෙන්නේ එතන. එකම වචනේ වුණාට වෙනස් වෙන්නේ ඒ ආකාරයෙන් වැඩිමහල් කිතුරුවන් සහ පාස්ටර්ස් එහෙම නැත්නම් දේව සේවකයන් අතරට එනකොට. හරි නේද? හරි. ඊළඟට අපි බලලා තියෙනවා මෙතනත් මම හිතන්නේ වැදගත්. අපිට හම්බුණා පරිණත කිතුණුවන්ට ලැබෙන දෙයක් නානා වර්ග භාෂා කතා කිරීම කියලා එකක්. ජීනොස් ග්ලොස්සා කියලා ඒකෙදි තේරුම තියෙන්නේ යම්කිසි වැඩිමහල් කිතුණෙක් සේවය කරනවා නම් තමා කතා කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් තියෙන කෙනෙකුට නමුත් එයා ඒ භාෂාව දන්නේ නැත්නම් උදාහරණයක් ඇරෙට දෙමළ මම දන්නේ නැත්නම් මට දෙමළ කෙනෙකුට සේවය කරන්න ඕන නම් පරිවර්තකයෙකුත් නැත්නම් හැබැයි ආත්මයන් වහන්සේට අවශ්‍යතාවය තියෙනවා නම් එයාට සේවය කරන්න ඔයාගේ දිව తాවකාලිකව හැරවිලා එයාට දෙමළ කතා කරනවා තේරෙනවා. එයාට කියන පණිවිඩය තේරෙනවා. පැහැදිලිද? එතකොට ඒක සිද්ධ වුණාම අවශ්‍ය සේවය සිද්ධ වෙනවා. හැබැයි ඔයා මම දැන් දෙමළ කතා කරා කියලා හෙට දෙමළ කතා කරන්න හැදුවොත් ඔයාට බෑ. ඇයි ඔයාට ඒක මතක නැහැ. ඔයා දන්නේ නැහැ. මේක తాවකාලිකව ලැබෙන දීමනාවක්. ඒක තමයි ජීනොස් ග්ලොස්සා කියන්නේ. එතකොට පාස්ටර්ස්ලාගේ ලෙවල් එකට එනකොට අපිට නෝසිස් ග්ලොස්සා කියලා තියෙන එකක්. නෝසිස් ග්ලොස්සා කියන්නේ වෙන කතාවක්. ඒක දැනගැන්මෙන් භාෂාවක් ඔයාට තව කතා කරන්න පුළුවන් වෙනවා. ඒක හැමදාම කතා කරන්න පුළුවන්. දිගටම පවතින දැනුමක් සහ ඔයා මේක දන්නවා. වෙන විදියකට කිව්වොත් එහෙම අර ඉස්සර ඉස්කෝලේදී ඉංග්‍රීසිවත් ඉගෙන ගන්න බැරුව හිටියේ ඔයා පාස්ටර් කෙනෙක් කියලා සුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව තුළ ගොඩාක් භාෂා කතා කරන්න ඔයාට දීමනාව හම්බ වෙනවා. ආමෙන්. හරි නේද? ඒක තමයි අපි නෝසිස් ග්ලොස්සා කියලා කියන්නේ. රයිට්. මම හිතන්නේ ඒ ටික තමයි අපි විශේෂයෙන් කතා කරන්න ඕන දේවල් තියෙන්නේ පැටලෙන තැන්. ඊළඟට අපි කියනවා ජාත්‍යන්තර සභාවට ලැබෙන දීමනා කියලා. බයිබල් පදයේ තමයි අපි ගත්තේ එපීස 4. එපීස 4:11 ඉඳන් 13ට තියෙනවා ජාත්‍යන්තර සභාවට ලැබෙන දීමනා කියලා. මේ ජාත්‍යන්තර සභාව කිව්වහම එතන එපීස 4 පදේ අරගෙන බැලුවාම ඒක හොඳට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දෙයක්. මම හිතනවා ගුරුවරු ඔයගලන්ට කරලා ඇති කියලා. හරි විදිහට මේක තේරුම් අරගෙන ඇති ඔයගොල්ලෝ. ඒකේ එපීස 4:4 තියෙනවා නුඹලාගේ කැඳවීමේ එක බලාපොරොත්තුවට නුඹලා කැඳවනු ලැබූ ලෙසම ඇත්තේ එක ශරීරයක් එක ආත්මයන් වහන්සේත් එක ස්වාමින් වහන්සේත් එක ඇදහිල්ලත් එක බෞතිස්මයත් කියලා එක කියලා පාවුලුතුමා මේ එපීස සභාවට විස්තර කරනවා. ඇයි මේ එක කියලා මේ මොකක්ද මෙතන මේ වැඩි පාවුලුතුමා උඩට ගන්න හදන කතන්දරේ? දැන් අපි සභාවන් ගත්තොත් එහෙම සභාවන් වෙනස් නේද? සියොන් සභාව කියයි නැත්නම් යෙරුසලම් සභාව කියයි නැගිටින සභාව කියයි වැටෙන සභාව කියයි මොනවා හරි කියලා නම් ගොඩක් තියෙනවානේ. සමහර වෙලාවට මේ සභාවල් ඇතුලේ තියෙන ක්‍රමවේදයනොත් ඒගොල්ලෝ පොඩි වෙනස් කරගෙන නේද? අපේ එකේ මේ බෞතිස්මේ කරන්නේ නැහැ කියයි අපේ එකේ මෙහෙමයි කරන්නේ කියයි නේද? මොනවා හරි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ අය නොදැනුවත්කමින් කරපු මූලධර්ම වෙනස් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි පාවුලුතුමා කියන කතාවක් ඔයාලා මොන දේවල් කරන්න හැදුවත් තියෙන්නේ එක බෞතිස්මයක්. ඉන්නේ එක ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉන්නේ එක සුද්ධාත්මයක්.
මෙන්න මේකට තමයි ඔයගොල්ලෝ ඇතුල් වෙන්නේ. තියෙන එක ශරීරයයි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කියන එක මේ වෙන්න අපේවත් තව තැනකවත් විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි. මේක ග්ලෝබල්. මේක මුළු ලෝකෙම ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න අය ඇතුලේ ශරීරයක් හැදෙනවා. අන්න ඒ ශරීරය තමයි ඔසවගන්නේ මනමාලිය කියලා. ආමෙන්. ශුද්ධ මනමාලිය වෙද්දී ඒකෙන් තමයි ඔසවගන්නේ. එතකොට මේ මුළු සම්පූර්ණ එක ගැන කතා කරන්නේ ලෝක සභාව ගැන. මේ ලෝක සභාවට හම්බෙන දීමනා කතා කරනවා. ඒ දීමනා ක්‍රිස්තුස් වහන්සේ විසින්ම තෝරගන්න විශේෂ සේවකයන්ට විතරයි හම්බෙන්නේ. පැහැදිලිද? මේ තෝරා ගැනීම ක්‍රිස්තුස් වහන්සේ කරන්නේ. ඒතර ක්‍රිස්තුස් වහන්සේ කරන තෝරා ගැනීමට ශුද්ධාත්මයන් වහන්සේ යව ගොඩනගනවා. අවශ්‍ය කරන පහසුකම් ටික දෙනවා. එයා හොඳට උගන්වන්න ඕන නම් විශ්වවිද්‍යාලයක පිටරටවල උගන්වන්න ඕන නම් ඒවා ඔක්කොම දන්නවා. අරයා දන්නේ නැහැ ඇයි එයා ඉගෙන ගන්න කියලා සමහරලාට. හැබැයි ඉගෙන ඉලා පස්සේ බලනකොට එයාව පාවිච්චි වෙන්නේ ජාත්‍යන්තර සභාවේ. පැහැදිලිද? ආමෙන්. රයිට්. ඉතින් ඒ විදිහට ක්‍රිස්තුස් වහන්සේම තෝරගන්න සේවකයෝ ඒගොල්ලෝ සීමිතයි, ලෝකේ ගොඩක් නැහැ. අන්න එහෙම කණ්ඩායමක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒකට කියනවා පස්සාකාර සේවය කියලා. මේ පස්සාකාර සේවය හදලා තියෙන්නෙම ලෝක ක්‍රිස්තියානි සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ලෝකේ මුළු ලෝකෙම සලකලා කියන ශරීරය කියන එක පවත්වගෙන යන්න. ඒතර ඒකට තියෙන තනතුරු ටිකක් තමයි තියෙන්නේ ප්‍රේරිතයන්, අනාගත වාක්තෘන්, සුභාරංචි ප්‍රකාශ කරන්නන්, සභාපාලකයන්, ගුරුවරුන් කියලා. හරිද? ඇපස්ටොලොස්, ප්‍රොපටස්, ඉවැග්ලිස්ටස්, පොයිමන්, ඩිඩස්කලොස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. හරි? මේ ඉවැග්ලිස්ටස් කියන එක ඉංග්‍රීසියෙන් ඉවැන්ජලිස්ට් කියලා කියන වචනය, ග්‍රීක වචනය තමයි ඉවැග්ලිස්ටස් කියන්නේ. හරි නේද? එතකොට ඒ වගේ අකුරු ඔයගොල්ලෝ බලා ගන්න ඕන වැදගත්. එතකොට මේක තමයි මෙතන fivefold ministry එහෙම නැත්නම් පස්සාකාර සේවය කියන එක සමහර අය තමුන්ගේ සභාව ඇතුලේ තියෙනවා කියලා වැරදි මතයක් තියෙනවා. ඒකත් නිවැරදි කරගෙන යනවා අපි. මේක තියෙන්නේ ජාත්‍යන්තර සභාවටයි. මේ වගේ එකක් අපේ කුඩා සභාවක් ඇතුලේ තිබුණොත් ගැටීමක් ඇති වෙන්න පුළුවන් ඒ තනතුරු වල. හැබැයි ආත්මයන් වහන්සේගේ ඒ පිළිවෙලේ දෙවියන් වහන්සේගේ වැඩක් කරනකොට මේ වල මේ එක එක අතර ගැටීම් තියෙන විදිහක් නැහැ කියලා. හරි නේද? බොහොම සුමටව මේවා සිද්ධ වෙනවා. හරි? එතකොට ඊළඟට අපි දීමනා ටික උතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපි යනවා ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල කියන එකට. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල කියලා අපි පටන් ගන්නෙ මොකද? එහෙම තමයි ඉස්සර දැනගෙන හිටියේ. නේද? හැබැයි ඇත්තටම නම් ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල 9ක් තියෙනවා කියලා තමයි දැනන් ඉන්නේ. ඒක එහෙම නෙමෙයි කියලා අපි ඉගෙන ගත්තා. අපි කිව්වා ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලය කියන එකට කියන්නේ ග්‍රීක වචනය කාර්පෝස් කියලා. එහෙම නැත්නම් කඩන ලද ගෙඩිය කියලා. ඒකේ රස 9ක් හැටියට තමයි මේක තියෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා නේද? එතකොට මේ කඩන ලද ගෙඩිය එහෙම නැත්නම් නෙලාගත්ත ගෙඩිය පරිස්සමෙන් සභාව කියන තැනට ගෙනල්ලා මේකේ රස 9ක් ඇති වෙනකන් ඒක ලස්සනට ඉදෙන්න ඕනේ. එතකොට දවසක් එනවා මේ වතු වැවිලිකරු මේ වත්තේ වවපු කෙනා මේ පළදාව අරගෙන යන්න එන. අන්න එදාට අපිට එයාට මෙන්න ඔබ වහන්සේගේ පළදාව මේක ලස්සනට ඉදිලා කියලා දෙන්න පුළුවන් විදියට තියෙන්න ඕනේ රස 9න් පිරිච්ච ගෙඩි. අන්න ඒ ගෙඩි තමයි අපි මේ කාර්පෝස් කියලා එතුමාට දෙන්න සූදානම් කරන්නේ. නෙලාගත්ත ගෙඩි. හරි නේද? ඒතකොට අපි ඔබ මාව සභාවට ගෙනල්ලා ආත්මයන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ රස 9න් පූර්ණ වෙච්ච ගෙඩියක් බවට පත් වෙයි කියලා. ආමෙන්. එතකොට ඒකට අනුව අපි එතන බයිබල් පදයක් කතා කරනවා ගලාති 5:22-26 නේද? sorry. ඔව්. ඒක එතන තමයි තියෙන්නේ මේ කියන රස 9. හරි? ගලාති 5 හරි නේද බයිබල් පදේ? 5:22 නේ තියෙන්නේ. ඔව්. ඊට කලින් අපි 5:16 ගැන පොඩ්ඩක් කතා කරලා වටහා ගැනීමක් කරනවා. පාවුලුතුමා මේ ගලාතියට මේක කතා කරන්න ඉස්සෙල්ලා වැදගත් දෙයක් කතා කරලා කියනවා. මේ ඵලයේ රස 9 මේක කතා කරලා වැඩක් නැහැ උඹලා මාංශික නම්. කිසිම තේරුමක් නැහැ කියලා. හරි එක වෙලාවක එතුමා කියන්නේ කිරි දෙන්න ඕන අයට මස් දීලා වැඩක් නැහැ කියලා. ඒකම තමයි. ඵලයක් ගැන කතා කරලා වැඩක් නැහැ උඹලා තාමත් මාංශික නම්. ඕක අතහැරලා ආත්මික වෙයල්ලා කියලා තමයි පටන් ගන්නෙ. නේද? ඉතින් අපිත් ඒකම තමයි දැනගන්න ඕන නේ. ඵලය ගැන කතා කරලවත් වැඩක් නැහැ. තාමත් මාංශික නම්
ඔන්න 5:16 කියනවා නමුත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරෙන්න එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. මක්නිසාද මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධවද? ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධව ආශා කරයි. ඒතකොට ඔබ මාංශික නම් කෙලින්ම මේකේ තේරුම මොකද්ද? ආත්මයන් වහන්සේට විරුද්ධයි කියන එක. ඒතකොට ගන්න පුළුවන් එනම් ඵලයේ රස නමය. බැහැනේ. එහෙනම් හිතන්න යමක් තමයි එතන තියලා තියෙන්නේ. රයිට්. අපි මාංශික කිතුනවා ආත්මික කිතුනවා කියන එක කතා කරා මුලිනුත් ඔසවා ගැනීම ගැන කතා කරද්දී මගේ අතින් කියවුණා එක. පාඩමේ ඇත්තටම අපි මෙතන තමයි හරියට සාකච්ඡා කරන්නේ එක. යම් කිසි කෙනෙක් කණ්ඩායම් තුනක් ඉන්නවා නේද? අපේ සභාවක් ඇතුළේ කණ්ඩායම් තුනක් ඉන්න පුළුවන්. එක්කෙනෙක් තමයි මාංශික කිතුනවා. 100%ක්ම එයා සභාවට ආවට තාමත් මාංශිකයි. එයා ආගම මාරු කරගෙන විතරයි ඉන්නේ. දෙවෙනි කණ්ඩායම තමයි මාංශික ආත්මික කිතුනවා. එයා ලොකු පව් අතහැරලා පේන්න හොඳයි. පේන්න හරිය හොඳයි. හැබැයි රහස් පව් තියෙනවා. හරිද? එතකොට එයා මාංශික ආත්මික කිතුනවා. නේ? ඊට වඩා හොඳයි ඩබල් ගේම් කාර්යය කිව්වනන්නේ. පැහැදිලිනේ? එතකොට ඒ වගේ දෙපැත්තම කකුල තියන් ඉන්න කෙනෙක්. අනිත් එක්කෙනා ආත්මික කිතුනවා. අවිනිශ්චිත පොළවේ සම්බන්ධතාවයක් තියන ඕන වෙලාවක ඔසවගෙන යන්න ලෑස්ති වෙලා පොළවේ දේවල් අතහැරලා මාංශය අතහැරලා ඉන්න කෙනෙක් නේද? එතකොට අන්න එහෙම කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ අයට ඔන්න වර්ධනය කරගන්න පුළුවන් සුද්ධාත්මයන් වහන්සේගේ ඵලයේ රස නමය. නේද? ලොකු කැපකිරීමක් කරගෙන දේව වචනය තුල ජීවත් වෙන අය. රයිට්. එතකොට අපිට රස නමයට අපිට යන්න පුළුවන් කතා කරන්න පිළිවෙලින් ගලාති 5:22 තියෙන්නේ මොනවාද? නමය, ප්‍රේමය, ප්‍රීතිය, කටපාඩම්නේ නේ. රයිට්. එතකොට ප්‍රේමය කියන එක අපි කතා කරනකොට ප්‍රේමය කියනකොට දැන් ඔයගොල්ලෝ අපි ඔක්කොම ඉගෙනගෙන තියෙන නිසා දන්නවා අපි අගාපේ තමයි අපි කරන්න ඕන ප්‍රේමය කොන්දේසි විරහිත ප්‍රේමය කියන එක. ඒතකොට තවත් ප්‍රේමය අපි මුලින්ම ඉගෙන ගන්නකොට අපිට දැන් තියෙන අවබෝධය තිබුණේ නැහැ. නමුත් වැඩියෙන් වටහා ගන්න අපි මේ ග්‍රීක වචන තව 3ක් කතා කරලා තියෙනවා නේද? ඊරොස් කියලා, ස්ටෝජ් කියලා, පීලියා කියලා තවත් ආදරය කියලා කියන්න වෙන්නේ වට ප්‍රේමය නෙමෙයි. ආදරේ ආකාර 3ක් කතා කරලා තියෙනවා. ඒ ඊරෝස් කියන එක සාමාන්‍යයෙන් ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් අතර ඇතිවෙන ලිංගික ආකර්ෂණයක් එක්ක ඇතිවෙන දෙයක් නේද? ඒක මම හරියටම මේකේ මේ තියෙන අර්ථකථනෙම දෙන්න යන්නේ නැහැ වෙලා යන නිසා නෝට් කියවන්න. එතකොට ඒක තමයි අදහසනේ. ඒ විදිහේ ආකර්ෂණයක් නේද? වෙන විදිහෙන් කිව්වොත් සෙක්ස් ඇට්‍රැක්ෂන් එකක් නේ. අපි ලිංගිකව ආකර්ෂණය වීමක්. එතකොට අනිත් එක තමයි අනුකම්පාව මතනේ සානුකම්පිතභාවය මත ඇති වෙන එකක් තමයි ස්ටෝජ් කියන්නේ එම්පති බොන්ඩ් කියලා කියනවා. පීලියා කියලා කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප්. මිත්‍රකම නිතර අපි මුණ ගැහෙන නිසා ඔන්න ගොඩ නැගිලා ආදරයක්. ඒතර මේ ආදරයන් තුනේම මොකද්ද තියෙන වෙනස? යම්කිසි දෙයක් හින්දා අපි ආදරය කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අර ඊරෝස් කියන එකේදී කොණ්ඩේ ලස්සනයි, කොණ්ඩේ දිගයි, නැත්තම් ඇස් හීනි, නැත්තම් තව මොකක් හරි උස්සයි, කෙට්ටුයි කියලා, නැත්තම් හැඩේ හොඳයි කියලා, ඇවිදිනවා ලස්සනයි, hina වෙනවා ලස්සනයි, ඔහොම මොන හරි කියලා නේ. එතකොට ඒකේ ඔය මොකක් හරි නැතුව ගියොත් එහම අර hina වෙන ලස්සන එක්ක නයි ඉස්සරහින්ම දත් හතරක් නැතුව ගියොත් සමාල්ලා මගේ මේකෙන් මම කතා කරා ඉතින්. ඒ වෙනකොට ටක් ගාලා අන්න ඊට පස්සේ නේද පොඩ්ඩක් අඩු වෙලා නේද? අර ආදරේ අඩු වෙනවා. මොකද කොන්දේසියකට තමයි එයා ආදරය කරලා තියෙන්නේ. නැත්තම් සුදුයි කියලා ආදරය කරලා නේ. නැත්තම් දැන් සුදු අයට විතරයි ආදරය කියලා හින්දානේ ක්‍රීම් විකිනෙන්නේ මේ දවස්වල නේද? කට්ටිය හිතනවා සුදු අයට විතරයි මේ පිරිමිලා ආදරය කරන්න කියලා නේ. අර කළුවට කවුරුත් ඉන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා හොඳ මාකට් එකක් තියෙනවා ඒවට. ඒ වගේ මොකක් හරි කොන්දේසියක් තියාගෙන තමයි අපි ආදරය කරන්නේ අනිත් හැම එකකදීම. හැබැයි යේසුස් වහන්සේ අපිට ආදරය කරේ මේ එකක්වත් නැති කිසිම කොන්දේසියක් නැතුව අපි කැතද කළුද කොටද උසද මහතද කියලා බලන්නේ නැතුව අපි අන්තිම නරක තැන්වල ඉන්නකොට අන්තිම පාපයේ ඉන්නකොට මිනිස්සු අපි ලෝකෙ මිනිස්සු ප්‍රතික්ෂේප කරන තැනක ඉන්නකොට යේසුස් අපිට අගාපේ ආදරය කරා. ආමෙන්. ඒතර අපි ඒක හයිලයිට් කරලා ඉගෙන ගන්නවා යේසුස් වහන්සේගේ ආදරය මොන වගේද කියලා. අපි අගාපේ ගැන කතා කරන්න එතකොට බයිබල් පද ගොඩක් බලලා තියෙනවා. මතෙව් 23:37
දෙක කොරින්ති 12:15 මතෙව් 22:37 ඉඳන් 39 යොහාන් 14:15 රෝම 13:10 1 යොහාන් 3:16 1 කොරින්ති 13:13 1 පේත්‍රස් 4:8 මේ සේරම කතා කරලා තිනවා බයිබල් පද බලලා තිනවා අගාපේ ප්‍රේමය ගැන. හරිද? ඊළඟට අපි මේ අගාපේ ප්‍රේමය කියන එක ගැන වෙනම කතා කරලා තිනවා. අගාපේ ප්‍රේමයේ ගුණාංග 14. අගාපේ ප්‍රේමයේ ගුණාංග 14 වෙනම කතා කරලා තිනවා. ඒ කියන්නේ අගාපේ ප්‍රේමය කරන්න කියලා කිව්වට වැඩක් නැහැ. ඇත්තටම අපි ඒක දැනගෙන හිටියෙම නැහනේ. නමුත් අපි මේ ඉගැන්වීම් තුල තමයි දැනගත්තේ ඒක මෙච්චර කාරණා තියෙන එකක් කියලා. දැන් අගාපේ කරන්න කොන්දේසි විරහිතව ප්‍රේම කරන්නකොට අපිට තේරෙනවද මේක නැහනේ. හැබැයි මේක මෙහෙම විශ්ලේෂණය කරපුවාම එකින් එකට මේ අවස්ථා ගැන උදාහරණ අපිට දීලා තියෙනවා. අපිට දන්නවා මේක කොහොමද කරන්න ඕනේ කියලා. නේද? අපිට පුළුවන් ඒක අපි තුල දියුණු කරගන්න මෙහෙම දන්න නිසා නේද? දෙවනාසට ස්තුතියි නේ ඒක. ලොකු දෙයක් නේද? නැත්නම් අපිට කරන්න බෑනේ නේ නොදන්න දෙයක්. එතකොට ප්‍රේමයේ යොසිරිවන්තය දෙක ගුණවන්තය ඒවට මේ ග්‍රීක වචන ටික මතකයි නේ මැක්‍රොතුමේ කියලා කියනවා ගුණවන්තභාවයට ක්‍රස්ටයෝමයි කියලා ඊර්ෂ්‍යාවන්නේ නැත කියලා කියනවා තුන්වෙනි එක සෙලෝ ඊළඟට පාරට්ටු කරගන්නේ නැත පර්පරයෝමයි පර්පරයෝමයි කියලා හරි ප්‍රේමය උඩඟුවන්නේ නැත ෆූසියෝ ඊළඟට අගාපේ ප්‍රේමය ඇත්ත අශෝභන ලෙස හැසිරෙන්නේ නැත ඇස්කෙමෙනෝ 6 7 ප්‍රේමය තමාගේ කාරණා සොයන්නේ නැත හියුටෝ ප්‍රේමය කෝපවන්නේ නැත පැරක්සුනෝ නපුර ගණන් ගන්නේ නැත 9 කාකෝස් ඊළඟට 10 සැබෑව සමග ප්‍රීතිවේ ඇලතයා 11 සියල්ල දරාගනි ස්ටෙගෝ 12 සියල්ල විශ්වාස කරයි පිස්ටියෝ 13 සියල්ල බලාපොරොත්තු වෙයි එල්පිසෝ 14 සියල්ල ඉවසන්නේ හූපමොනෝ හරි නේද? එතකොට ඒ 14ම මේ අපි කතා කරලා ඒකට බයිබල් පදත් සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි රසය බලලා තියෙනවා ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ සංසුන් සිතකින් ඇතිවන පූර්ණ ප්‍රීතිය. ඒකටත් බයිබල් පද රාශියක් කතා කරලා තියෙනවා. නෝට් එකක් තියෙනවා. රයිට් මම හිතන්නේ අපිට කියවන්න ඇත්තටම කාලේ නැහැ. ඊළඟට තුන්වෙනි එක සමාදානය ඵලයේ රස 9 හතරවෙනි එක ඉවසිලිවන්තකම 5 කරුණාවන්තකම ක්‍රස්ටොටේස් කියලා කියනවා 6 යහපත්කම අගොතු සුනේ කියලා කියනවා 7 විශ්වාසවන්තකම පිස්ටිස් බයිබල් පද තියෙනවා හැම එකටම මම කියන්න අවශ්‍ය නැහැ ඔයගොල්ලෝ නිවැරදි කරගෙන තියෙනවානේ අපි කීප සැරයක් රීකැප් කරලා නේද මෘදුකම 8 ප්‍රාවෝටේස් ප්‍රෝටස් ප්‍රාවෝස් කියලා වචන තුනක් තියෙනවා ඒ තුනේම තේරුම එකයි සමහර තැන්වල මේ මොකක් හරි ওই වචන තුනෙන් එකක් තියෙන්න පුළුවන් ඒවටත් උදාහරණයක් දීලා තියෙනවා කොයි තැන්වලද ඒ අදාළ වචනෙට අනුව තියෙන්නේ කියලා ඊළඟට අවසාන එක පමණ දැන ක්‍රියා කිරීම එක්‍රේතියා පමණ දැන ක්‍රියා කිරීම නේ පමණ දැන ක්‍රියා කිරීම කියන එක වැදගත් එකක් මේ රස 9ෙන්ම මොකද අර සියලුම රසයන් කොහොමද ක්‍රියාත්මක කරගන්න ඕන කියලා මේක දන්නේ නැත්නම් බෑ කියලා කියනවා නේද එහෙම නේද එතකොට අපි මොනම දෙයක් කරනකොට ඒ කියන්නේ අපි යම් තැනක විනෝද වෙනවද යම් තැනක දේශනාවක් කරනවද යම් තැනක යාඥාවක් කරනවද මේ හැම දෙයදීම පමණ දැන ක්‍රියා කරන හරිනේ බෑන් ගිහලානේ ඉවරයි හැම තැනකදීම මේක තියෙන්න ඕනේ මොකද ඒකෙන් තමයි අනිත් රස 9ම පාලනය වෙන්නේ පැහැදිලි නේද දැන් අපි ප්‍රේම කරනවා කියලා ඉවර වෙලා මම පාස්ටර් කෙනෙක් මම ප්‍රේම කරන්න ඕන අනේ අරයාගේ හස්බන්ඩ් නැහැ ඒ ගෙදරට මං ගිහින් උදව් කරන්න ඕන කියලා මට යන්න පුළුවන්ද දිගින් දිගටම යන්න පුළුවන් වයිෆ් එක ගිහිලා උදව්වක් කරලා එන්න පුළුවන් ඉඳලා අවශ්‍ය නැහැ නේ
විශේෂයෙන් තනියම යන්න බෑ පාස්ටර් කෙනෙකුට. කවුන්සිලින් එකක් වුණත් දෙන්නෙක් කරනවා නම් තමයි හොඳ. නේද? ලේඩි කෙනෙක් එක්ක නේද? එතකොට ඒ වගේම අපි යාඥා කරනකොට දීර්ඝව කණ්ඩ ගිහිලා අපිට කියන්නේ කෑම ඇරලා තියෙනකොට විනාඩි 45ක් විතර යාඥා කරොත් මොකද වෙන්නේ? එක්කෙනා නැගිටලා ගිහිල්ලා නයිට් කඩේට යයිනේ. ඒ වගේ හැම දෙයකම අපි ප්‍රමාණයට තමයි කරන්න ඕනේ. හරිනේ? ඉතින් ඒක වැදගත්ම රසයක්. විශේෂයෙන්ම පාස්ටර්ස්ලා හැටියට අපි කොයි සීමාවටද යන්නේ කියන එක. ඒකට අපිට කියලා දෙනවා වැටක් ගහ ගන්න කියලා අපේ වටේට පූජකෙක් හැටියට පාස්ටර් ගණන්ලා තියෙන හැම වැටක් ගහ ගන්න. සීමාව ලකුණු කරගන්න මම මෙතනින් එහාට යන්නේ නැහැ කියලා. තේරුණා නේද? මොනම වාතාවරණයකදීවත්. මොකද මට සේටම වඩා වැදගත් මගේ ආත්මයනේ. සහ මගේ පූජකත්වය. සහ මගේ සේවයනේ. අපි ඉන්නේ ලෝකයේ තියෙන ඉහළම මිෂන් එකේනේ. ඉතින් වැදගත්ම රසයක් මම හිතන්නේ. එච්චරයි මම කතා කරන්න ඕනේ. කාලය මම හිතන විනාඩි කිහිපයක් ඉස්සරහට ගිහින් තියෙනවා සමා වෙන්න. 5 තව 45 තියෙනවා. රයිට් මොනවද තියෙනවද මේ අහන්න දේවල් තියෙනවද නැහනේ? 5:45 නේ. මම හිතන්නේ පාඩම ඔක්කොම අපි කතා කරන්නේ නේද? ඒ කියන්නේ ස්කෙච් එක ආවනේ මේ සැලස්ම හරියට ආවනේ. මොනවද තියෙන්න ඕනේ කියලා. හරි. දෙවනාසට ස්තුතියි.